ලාංකීය හඬ රේඩියෝ එල්වි රේඩියෝ වංශ කතාවේ සයිබර් අවකාශ අතික්‍රමණය රේඩියෝ එල්වි ළඟදීම බලාපොරොත්තු වන්න ලාංකීය හඬ රේඩියෝ නාලිකාව පිළිබඳ ඔබගේ අදහස් උදහස් සහ යෝජනා අපට ලියන්න. අපගේ විද්‍යුත් තැපෑල contact@lankanvoice.com. ලාංකීය හඬ රේඩියෝ එල්වි රේඩියෝ වංශ කතාවේ සයිබර් අවකාශ අතික්‍රමණය රේඩියෝ එල්වි ළඟදීම බලාපොරොත්තු වන්න. New way to the motherland. මව්බිමට අලුත් මකක්. අපගේ ගුවන්විදුලි නාලිකා පිළිබඳ ඔබගේ අදහස් අපට කියන්න. අපට ලියන්න. අපගේ විද්‍යුත් තැපෑල radio@lankanvoice.com. ඒ වගේම මේ රටේ මහා සංඝරත්නය උද්දෝ කල්පනායේදී මම මේ ආශිර්වාද කරා මගේ විස මිතුරන් මගේ දේශපාලන මිතුරන් මගේ පවුලේ අය සියලු දෙනාම මට ආශිර්වාද කරා. ඊට අමතරව විදේශ ලෝකේ පුරා ඉන්න විදේශ ලෝක ප්‍රජාව මම ගත කරපු දුෂ්කර අයුක්තිසාගත අසාධාරණ කාල පරිච්ඡේදය තේරුම් අරගෙන අපේකින් දෙවීමට ආශිර්වාද කරා. ඒ වගේම මම කියන්න ඕනේ මම වෙනුවෙන් සාකච්ඡා පවත්වපු මන්ත්‍රීතුමා කිරණනගර මන්ත්‍රීතුමා ඊට දුෂ්කර ක්‍රියාදාමයක යෙදුණා. තාම සබාවකින් යෙදුණා. ඕකත් ඉස්සුවන් වෙනවා. මගේ නිදහස් කතා වැඩ කරපු සියලු දෙනාට මම මේ අවස්ථාවේ සිටිනකොට මම හිතනවා මගේ රාජකාරී බහැර ඇරීමක් කියලා. ඒ විතරටම ඉස්සනම මගේ ප්‍රණාමය පුද කරනවා. මගේ දේශපාලන ගමනේ අරමුණ තමයි හිටපු රජයත් එක්ක වැඩ කරා. සමුදාය නිලධාරියෙක් හැටියට එතනින් අයිතුනේ දේශපාලනයට අවතීර්ණ වෙන්න හේතු සාධක වුණේ මේ රටේ පවතින දූෂිත දේශපාලන සංස්කෘතිය. රට පුරාම දේශපාලනඥයෝ වැඩෙන දේශපාලන සංස්කෘතිය. මේ සංස්කෘතිය වෙනස් කරලා රටේ ජනතාවට යහපත් අනාගතයක් ගොඩනැගිය හැකි දේශපාලන සංස්කෘතියක් ඇති කරන්නයි මට අවශ්‍ය. මේ රටේ ආණ්ඩුව දෙවිලා තියෙනවා විකාශයට ඉඳලා අපි එකම දේශපාලන සංස්කෘතියක් ගැන විශ්වාසය තබලා ක්‍රියා කරලා තියෙනවා. නමුත් මේ දේශපාලන සංස්කෘතිය අපිට විශ්වාස කරගන්න. ඒක හන්දා මම හිතනවා මේ රටේ යහපතක් වෙන්න නම් කවදා හරි මේ පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් වෙනවා. ඒ යන ගමනේදී රටට ආදරේ ඕන කෙනෙකුට මාත් එක්ක එකතු වෙන්න පුළුවන්. රටට ජනතාවට ඕන කෙනෙකුට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. රටට ආදරේ ජනතාවට ආදරේ ඕන කෙනෙක් එක්ක අපි එකට ඒ ගමන යන්න නැස්ති. මේ යන ගමනේ ගිහිල්ලා දැන් මේ රටේ පරිහානිය අන්තයට ගිය කාලයක් උදා වෙලා තියෙනවා. රටේ දූෂණය දූෂිත පාලනය සදාචාරාත්මක පාලනයේ ඉවත් වූ පාලනය උපරිමයට ගිහිලා තියෙන කාලයකට අපි මුහුණ දීලා තියෙනවා. ඒක හන්ද මේ තත්ත්වය වෙනස් කරන්නයි තව දේශපාලනයට අවතීර්ණ වෙන බලාපොරොත්තු වෙන්නේ. නැත්නම් සපවත් ජීවිතයක් ගත කරන්න හරි සතුටින් කාලය ගත කරන්න සපවත් ලබා ගන්න ඒ දේවල් මට තිබුණා. ඒවා ලබා ගන්න ඕන නම් මට දේශපාලනයේ එන්නේ ඉස්සෙල්ලා ජීවත් වුණ හැටියට ජීවත් වෙන්න තිබුණා. එතෙන්දී මම මේ තත්ත්වය අතහැරලා
දේශපාලනයට ඇවිල්ලා ජාතකයේ කරන්න කරවුරු කරගත්තේ මහා ධෛර්යමත් කරේ විශේෂයෙන්ම මේ දැනට පවතින රජයේ තියෙන ඉතාම භයානක මර්ධනකාරී ජනතාවට හානි කර දේශපාලන ගමන් මාර්ගයයි මාව ඇදලා දාලා තියෙන දේශපාලනයට. ඒකට ජනතාව වෙනුවෙන් මම මගේ ජීවිත කාලය සැප කරන්න බලාපොරොත්තු වෙනවා. රටේ මොනවද මම බලාපොරොත්තු වෙන්නේ නැහැ මට. අපට රටේ මුකුත් නැහැ. අපි රටට සේවය කරා. රටෙන් අපට ජීවත් වීමට අවස්ථාව සැලසලා දුන්නා. ඒකත් වෙනත් තුනක් රටෙන් ලබා ගන්න අවශ්‍ය නැහැ. නමුත් ඉදිරියට රටට මෙතෙක් කල රටට ලබා ගන්න බැරි වෙච්ච දේවල් රටට ලබා දෙන්නයි අපි උත්සාහ කරා. ඒ ගමනේදී මට ශක්තියක් වෙන කට්ටියක් ඉන්නවා. ඔවුන් මට විශ්වාසයි ඉදිරියට මාත් එක්ක රැඳිලා ඉඳී. විශේෂයෙන්ම ජනතාවගේ ප්‍රාර්ථනාවන් ඒ අපි යන ගමන වෙනුවෙන් කියනවා කියලා මට විශ්වාසයි. ඒක හන්ද ජනතාවගේ ප්‍රාර්ථනාව ජනතාවගේ රාශියකින් ශක්තිය උඩ අපි ඒ ගමන කරනවා. මගේ ප්‍රතිපත්ති තාම සරලයි කියලා මම ඉස්සෙල්ලා ප්‍රකාශ කරා. ඒ ප්‍රතිපත්ති අනුව කෙටි සඳහන් කරන්න ඊට පස්සේ සමුන්නාන්සලාට ඒ සමහර දේවල් අත්‍යවශ්‍යම ඒවා වෙනවම දේශනාවකින් ආවරණය කරමු. මෙතන ඔක්කොම විස්තර කියන්න බැරි වෙයි. නමුත් සමුන්නාන්සලාට යම් කිසි සැකයක් දුරු කරගන්න අවශ්‍ය නැහැ. ඒකට අවස්ථාවක් ලැබෙනවා. මේ දේශනය අවසානයේ. පළමුවෙන්ම අපේ ප්‍රතිපත්ති වල වඩාත් වෙලා තියෙන කාරණයක් තමයි මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ රටේ දූෂණය නැති කරන්න. දූෂණය සහ පෞල්වාදය රට ගිලගෙන තියෙනවා. ඒක තමුන්නාන්සලා දන්නවා. එකින් එක කියන්න ගියොත් කරුණු කාරණා ඉදිරිපත් කරන්න අද ඕනනම් තමුන්නාන්සලා දිවා ආහාරය, රාත්‍රී ආහාරය, ඊට උදේ උදෑසන ආහාරය ගන්නකනුත් මට ඒක විස්තර කරන්න පුළුවන්. ඒ වහලාලා මම හිතන්නේ තමුන්නාන්සලාගේ දැන් කන් වලත් සිදුරුත් ඉර වෙලා ඇති මේ රටේ තියෙන දූෂණය ගැන අහලා. ඉතින් මම ඒක ගැන දිගින් දිගට කියන්නේ නැහැ. අපි මේ විදිහට මේ තැන ඉන්නේ. තමුන්නාන්සලා ওই තැන ඉන්නේ. අපි කාටත් අනාගත බලාපොරොත්තු අපේ සිහින අඩු ගන්න ඒවෙන් 50%ක්වත් අද වෙනකනුත් ඉස්ත කරගන්න බැරි වෙලා තියෙන්නේ මේ රටේ තියෙන දූෂණය. පොදුවේ දේශපාලනයේ තියෙන දූෂණය, දේශපාලන සදාචාරයක් නොමැති වීම, සාමූහික ගත්තම එකෙල්ලේ ගත්තම මේ පවතින රජයේ තියෙන කිසිම පාලනයක් නැතුව කෙරෙන දූෂණය. ඒකන්ද මේ දූෂණය නැවතීම මගේ එක ප්‍රතිපත්තිය. ඊළඟ ප්‍රධාන වශයෙන් ප්‍රතිපත්තියක් අපි හැමදාම සිද්ධිය කිව්වා. මේ රටේ තියෙන ඒකාධිපති ව්‍යාදාමයකට පාර කපන විධායක ජනාධිපති ක්‍රමය අවබෝධ කෙරේ. මේ ක්‍රමය අපේ රටටම පොඩි විනයක් වෙලා තියෙනවා. මේ ක්‍රමය පවතින තාක් කල් එතෙන්ට ඒ කුටුවේ වාඩි වෙන කට්ටිය වැජබෙනවා. ඒගොල්ලන්ට ඇවිල්ලා සැප සම්පත් විඳින්න පුළුවන්. ඒ කුටුවට ආම ඒකට කෑදර හිතෙනවා, ලෝභ හිතෙනවා, දාලා යන්නේ නැහැ. ඒ රැක ගන්න ඕන දෙයක් කරනවා, ඕනම ජරා වැඩක් කරනවා, ඕන පාවා දීමක් කරනවා. අන්තිමට දැන් අපි ව්‍යවස්ථාවත් වෙනස් කරන්න පටන් ගත්තා ඒක රැක ගන්න. ඉස්සර එකපාරයි දෙපාරයි දැන් දෙපාරක් මදි. එතෙන් ඉස්සරහට එල්ලිලා ඉන්න ඕන ව්‍යවස්ථාවත් වෙනස් කරගත්තා. ඉතින් මේ ක්‍රමය වෙනස් කරන්න ඕන කියලා මම හිතනවා. ඉතින් අපේ රටට යම්කිසි යහපතක් වෙන්න නම්. ඊළඟට අපේ රටේ ජනතාවට යුක්තිය හා සාධාරණය ගැන විශ්වාසයක් නැහැ. තමුන්නාන්සලාට වුණත් මම හිතන්නේ එදිනදා ජීවිතයේදී වුණත් යුක්තිය සාධාරණ මේ රටේ ඉෂ්ට වෙන්නේ නැහැ. ඒක ප්‍රධාන හේතුව තමයි දේශපාලන ක්‍රමයේ තියෙන වැරදි ක්‍රියාපිළිවෙත. දේශපාලන ඇඟිලි ගැසීම් කිසිම තැනක ගියා සාධාරණයක් පිට ගන්න බෑ. බලයේ තියෙන එක්කෙනා අංශින් බලේ නැති එක්කෙනා පාගාගෙන ඉන්න, මුදල් තියෙන එක්කෙනා මුදල් නැති එක්කෙනා පාගාගෙන ඉන්න ක්‍රමවේදයක් මේ රටේ තියෙනවා. ඒක හන්දා යුක්තියක් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ ජනතාවට අහිමි වෙලා තියෙන යුක්තිය සාධාරණය නැවත ලබා දීම සඳහා අපි ඉදිරියට ක්‍රියා කරනවා.
ඊළඟට අධිකරණයේ සයුරීභාවය ගැන නොඑක ප්‍රශ්න කරලා තියෙනවා මේ රටේ. ඒකට හේතුව අපි අධිකරණයට දොස් පවරනව නෙවෙයි. අධිකරණයේ සිටින බෞද්ධීන් කරන දොස් පවරනව නෙවෙයි. නමුත් මේ රටේ අධිකරණයේ තිබුණ ශක්තිය දුර්වල වෙමින් අවස්ථාවක් තියෙනවා. සංශෝධනයක් තියෙනවා. 18 වෙනි අවස්ථාව සම්පූර්ණයි. ඒකෙන් අධිකරණයේ කියන ස්වාධීනත්වය, ස්වාධීනත්වය අධිකරණයේ තිබුණ නිදහස යම් යම් වක්‍රායුයි අනියම් අයුරින් සීමා වෙලා තියෙනවා. මිනිසුන්ට නිදහසේ තීරණ ගැනීමට අහිතකර වන ආකාරයේ ව්‍යවස්ථා සංශෝධනයක් වෙනවා. ඒකෙන්ද අධිකරණයේ ස්වාධීනත්වය අනිවාර්යයෙන් මේ රටේ රැකිය යුතුයි. ඒක නැත්නම් අපට රටවැසියාට තමයි අන්තිමට ඒ ප්‍රශ්නේ ගොදුරු වෙන්න වෙන්නේ. රටවැසියාගේ තියෙන යම් යම් අවශ්‍යතාවයන් තමයි ලබා ගන්න බැරි වෙන්නේ මේ අධිකරණයේ ස්වාධීනත්වයේ අන්තිසිද්ධියකින් හරි දුර්වල වෙනවා. ඒක ශක්තිමත් අපි අනිවාර්යයෙන්ම ක්‍රියා කරනවා. මට දැන් ඒ ගැන හොඳ බලපුරුද්දක් තියෙනවා. මම මුණ පාපු ක්‍රියාදාමය අනුව ඒ ක්‍රියාවලිය අධිකරණයට ගියාම යන්කුට අත්විඳින්න වෙන්නේ මොන වගේ දේවල්ද, මොන වගේ දුෂ්කරතාවද, මොන වගේ අගතියකට මුහුණ වෙනවද කියන එක මට හොඳ බලපුරුද්දක් තියෙනවා. මම උත්සාහ කරන්නේ නැවතත් එවැනි පිළිකුල් සාගත අධ්‍යක්ෂකේ ජනතාවට මුහුණ දීමට නොවන වාතාවරණයක් පරිසරයක් මේ රටේ ගොඩනගන්න. ඊළඟට දේශපාලන ඇඟිලි ගැසීම. මේ රටේ දේශපාලන ඇඟිලි ගැසීම දේශපාලනඥයන් මහ ජනතාවේ පිටින් ඇවිල්ලා බලය ලබා ගන්නවා, කුටුවල වගෙනවා. ඊට පස්සේ මහ ජනතාවට කිසිම දෙයක් කරන්න හම් වෙන්නේ නැහැ. දේශපාලනඥයෙක්ගේ මෙදියසීම ඇඟිලි ගැසීම ව්‍යාපාරයක් කරන්න බෑ. අඩු ගානේ සුරුට්ටු කඩයක්වත් දාගන්න බෑ. බුලත් පිට විකුණන කඩයක්වත් දාගන්න බෑ. කිසිම දෙයක් කරගන්න බෑ. මං හිතන්නේ මේ කාලේ මරණයකට මල්ලඩමක්වත් ගන්න බෑ දේශපාලන ඇඟිලි ගැසීමක්. ඒ සත්‍යයකට මේ රට වැටලා තියෙනවා. රජයේ සේවකයන්ට දේශපාලන ඇඟිලි ගැසීම් තියෙනවා. මාධ්‍යයේ දේශපාලන ඇඟිලි ගැසීම් තියෙනවා. තනාශලා කීදෙනෙකුට උදේ සාක්ෂි දෙකකව Taman කැමති දේ ලියන්න කියන්න අවසර තියෙනවා. කිසිම බයකින් නැතුව. ඒක තමුන්නාන්සේලා එලිපිට කතා කරන්න බය වෙයි. මෙතන වුණත් ඒකට උත්තර දෙන්න බයයි මම දන්නවා. නමුත් ඒ අද රටේ තියෙන ප්‍රශ්නයක්. දේශපාලන ඇඟිලි ගැසීම් හැමතැනම පුද්ගලිකාංශයේ රජයේ සේවකයේ නීති අංශයේ නීතිපති දෙපාර්තමේන්තුවේ රටේ නීතිය පවත්වාගෙන යන පොලිසිය ගත්තොත් පොලිසියට ඇඟිලි ගන්නවා. ඒක හරියට රටේ කිසිම දෙයක් සාධාරණ විදියට ඉන්නේ නැහැ. ඒක අපි වෙනස් කරගන්න ඕනේ. රටේ වෙනුවෙන් රටේ ඉදිරි පරම්පරාව වෙනුවෙන් මේ තත්ත්වය වෙනස් කරගත යුතුයි කියන එක මම ඉතා තදින් විශ්වාස කරනවා. ඊළඟට අපි ඉස්සෙල්ලා කිව්ව විදිහටම දේශපාලන සංස්කෘතිය වෙනස් නොවුනොත් අපි මේ කරන කිසිම දෙයක ගමනක් නැහැ. උන්වහන්සේලා දන්නවා මම පාර්ලිමේන්තුවේ ටිකක් හිටියා. පක්ෂේ රජයේ තියෙනවා විපක්ෂයේ තියෙනවා. සමහර අවස්ථාවල මම විපක්ෂයේ සමහර മന്ത്രിවරුන්ගෙන් ප්‍රශ්නක පාර්ලිමේන්තුවේ දෙයි තමුන්නාන්සේලා දැන් මේ වරද මෙතන වෙනවා. ඇයි මේකට විරුද්ධව කතා කරන්නේ නැත්තේ කියලා. ඒ වෙලාවට ඒගොල්ලෝ දුන්න උත්තරේ ඇහුවා මට සමහරලාට පිළිගන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ ඉන්න රැජ්‍යයක සමහර අය දෙන උත්තර. එක മന്ത്രി කෙනෙක් විරුද්ධ පක්ෂයේ ඉන්නවා මම මහකුලාගේ මට කිව්වා දෙන්දල් අපි මේගොල්ලෝ තරහ කරගන්න බෑ. අපට ඕන වැඩක් කිව්වොත් අපට කරලා දෙන්න. ඒ රජයේ ඉන්න മന്ത്രിවරු. ඔය තත්ත්වය ඔය අවබෝධය යම් පාලනඥයන් අතර තියෙනවා. හැමෝම ඒ තත්ත්වෙ ඉන්නවා කියලා මම කියන්නේ අනිවාර්යයෙන්ම අවංක දූෂණයෙන් තොර දේශපාලනඥයෝ ඉන්නවා. නමුත් මම කියපු විදිහේ දේශපාලනඥයෝ ඉන්නවා. ඒවන අපි දේශපාලන සංස්කෘතියක් ගේන්න ඕනේ. අරවම කියපු විදිහේ රටට අහිතක දේශපාලනඥයෙක්ට පැවැත්මක් නැති දේශපාලන සංස්කෘතියක්. එතකොට මේ දේශපාලන සංස්කෘතිය ගේන්න ඕනේ. ඒව නැත්නම් ජනතාව හැමදාම මෝඩයට අන්දලා
දේශපාලනඥයෝ මුසාද කියලා බොරු කියලා රවටලා දේශපාලනඥයෝ යනවා ගමනේ යනවා නිසා ජනතාවට හැමදාම අයිති වෙන්නේ රැවටීම පමණයි. ඒකන්ද එතනට යන්න අපි උත්සන්න අනිවාර්යයෙන්. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය. අපේ රටේ දේශපාලනඥයෝ ප්‍රජාතන්ත්‍රවාදී සීමා කරන්නේ ඡන්දය දවසට විතරයි. ඡන්දයක් කියලා කතිරේ ගහන අවස්ථාව දුන්නොත් ජනතාවට අපේ දේශපාලනඥයෝ ජනතාවට පෙන්නලා කියනවා මේක තමයි ප්‍රජාතන්ත්‍රවාදය. ඔන්නකට ඡන්දෙ දිව්වා. අපි මේක කල් දාන්නේ නැහැ. ඔය කතා තමුන්නාන්සලා අහලා ඇති නිතර. අපි ඡන්ද වේලාවට කියලා කියනවා. සමහරවල් කල්මුත් කියනවා. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඡන්දයකට ගිහිල්ලා කතිරේ ගැහිම නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ජනතාවට ඡන්දය දෙීමට අවස්ථාව ලබා දීම පමණක් නෙවෙයි. සිටීමේ, කතා කිරීමේ, අදහස් ප්‍රකාශ කිරීමේ, ඕන ජනක ඇසුරු කිරීමේ, ඕන ජනක ක්‍රියා කිරීමේ, ඕන ජනක සමාන කිරීමේ නිදහස ජනතාවට කියන්නේ. අපේ රටේ ඒක ප්‍රශ්න දුර කියන විදිහට තවන්නාන්සලා කල්පනා කරනවා. මාර්ගයේ සම්මානිකා මෙන්න මේ කාරණා ජනතාවට ලබා දීලා අනාගතයේදී තවන්නාන්සලා කරන්න පුළුවන් අපිට ඒකම තවන්නාන්සලාගේ දුර්තියේ වකීම ජනතාවට ඔය අයිතිවාසිකම් ලබා දෙන්න පුළුවන්. ඒක තමයි මාර්ගයේ ඒකට ගමන් කිරීමේදී තමුන්නාන්සලාගේ සහයෝගය අනිවාර්යයෙන්ම අපට අවශ්‍ය වෙනවා. ඊළඟට අපි ජනතා හිතවාදී ආර්ථිකයක් මේ රටේ ගොඩනගනවා. ජනතාව නිදහස ලැබෙනවා කියන දෙයක්. අපේ රටේ නිදහස ලැබෙනකොට මම හිතන්නේ අපේ රටේ ඩොලර් එක රුපියල් 2යි. අපි හැමදාම බැලුනේ 1.70 රුපියල් 4යි. අද අපි යුනියන් දියුණුවට ගිහිල්ලා දේශපාලනඥයෝ මේ රටට සේවය කරපු තරම පේනවා. අද ඩොලර් එක රුපියල් 200ක්. මාසයක් යනකොට 150යි. අපට අඩු ගානේ අර 1970 හිටපු තත්ත්වයටවත් ලෝකයේ අනිත් රටවල් වලට සාපේක්ෂව යන්න පුළුවන් නම් ඩොලර් එක රුපියල් 4කට විතර ඒකට මම හිතන්නේ එතනට ය아가න්න පුළුවන් අපිට හොඳ කැමැති අපිට ආශ්චර්යයට නොගියත් කමක් නැහැ. තමුන්නාන්සලා බලාපොරොත්තු ආශ්චර්ය සමානලාට ඩොලර් එක රුපියල් 250ක් විතර වෙයි. ඒක තමයි ආශ්චර්යය කියලා මම හිතන්නේ අනාගතයේ අපි බලාපොරොත්තු වෙනවා. නමුත් අපි කියන්නේ ඉතාම සරල ආර්ථිකයක්. බොරු පොරොන්දු දෙන ආර්ථිකයක් නෙවෙයි. බොරු කියලා මුලා කරලා සිහින ලෝකෙකට ගෙනහිල්ලා අතරමං කරන ආර්ථිකයක් නෙවෙයි. මහ ජනතාවට එදිනෙදා වේල පිරිමහ ගන්න පුළුවන් ඉතාම අහිංසක බලාපොරොත්තු තියෙන මහ ජනතාවගේ බොහොම බලාපොරොත්තු නැහැ. ඒ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න පුළුවන් ආර්ථිකයක් ගොඩනගන්න. මෝටර් සයිකලයක් ගන්න හිතාගෙන ඉන්න තරුණයාට මෝටර් සයිකලයක් ගන්න පුළුවන් කියලා. ත්‍රිවිලරයක් ගන්න පුළුවන් බලාපොරොත්තු වෙන එක්කෙනාට ඒ ත්‍රිවිලරේ ගන්න පුළුවන් ආර්ථිකය. අද වෙලේ අනිත් පැත්ත. තමුන්නාසෙලා මෝටර් සයිකලයක් ගන්න සීන දැක්කොත් තමුන්නාසෙලාට මාස දෙකකින් පස්සේ ගන්න ඉන්නේ සෙරේ පුකුට්ටම. ඒක තමයි අපේ ආර්ථිකයේ තියෙන ආර්ථිකය. ත්‍රිවිලරයක් ගන්න සීන දෙක හිටියා ලක්ෂ 3මාරක් එකතු කරන්න කොහමද ණය වෙලා කරන්න පුළුවන් ඕවා ඉක්ුණලා කියන ගේ පොඩ්ඩක් ඉක්ුණලා හැම වෙලලා අන්තිමේ ඒක ලක්ෂ 5ක් වුණා. තමුන්නාසෙලා ගිහිල්ලා බජාජ් මෝටර් සයිකලයක් අරගෙන එතනින් ගිත හදාගත්තා. ඒක තමයි අපේ රටේ තියෙන ආර්ථිකය. අපි කියන්නේ විදේශ විනිමය උපයන ආර්ථිකය. ලොකු දේවල් කරලා නෙමෙයි ලෝකෙටම දරා ගන්න බැරි විදිහේ රණ්ඩු කරන්න බැරි විදිහේ වන්තුරු බලක් හරි හාබරයක් හදලා ගන්න. මධ්‍යම ප්‍රමාණයේ කර්මාන්ත අපේ රටේ තියෙන අගලුම් කර්මාන්තේ ඉතින් එහාට අපි ගියේ නැහැ. අපි ටයර් එකක් හදනවද? අඩුවානේ කල්පයක්ක් හදනවද? කොණ්ඩකටක් හදනවද? විදේශ විනිමය උපයන්න පුළුවන් මධ්‍ය ප්‍රමාණයේ කර්මාන්ත රටේ ජනතාවට රැකියාව ලබා දීමට හැකි ක්‍රමයක්. ඊට පස්සේ උදාහරණ වරකම් නොකරන ආර්ථිකය. ඊට පස්සේ අපේ ජනතාවට අපනයන වැඩි කර ආනයනය හරි අතට ගේන ඉම්පෝර්ට් කරන එක අඩු කරලා එක්ස්පෝර්ට් කරන එක වැඩි කරන ආර්ථිකය.
වචන දෙක ගන්න. අපනායනේ අඩු කරනවා. ආනායනේ අඩු කරනවා අපනායනේ වැඩි කරනවා. ඒ ආර්ථිකය ගොඩනගා ගන්නවා. අපි අද රටකට ඉවත් වෙන්නේ යන්තම් පොළු උස්සලා ඉන්නේ. මෙතනට ගෙලිලා හරි උස්ම ටිකක් හරි එකනාත් පුඩුවකින් හරි උස්ම ගන්න පුළුවන් වෙලා තියෙන්නේ අර දෙපිරිසිගේ ඉන්න උත්පත් කාන්තාවෝ කියන විදේශ විනිමය. නමුත් මෙතනින් එහාට අපේ පාලකයෝ කල්පනා කරලත් නැහැ. ඒගොල්ලන්ට සැලසුමකුත් නැහැ. ඒගොල්ලන්ට දැක්මකුත් නැහැ. ඒක තමයි අපි දැකලා තියෙන ලංකාව. අපි දැකලා තියෙන ලංකාවේ දේශපාලන. අපට ඕනේ අපි අර කියපු විදියට ඉදිරියට ගෙනියන්න. ඊටාම සරල ආර්ථික සැලැස්ම ඊට අමතරව කුෂිකාර්මික වශයෙන් අතිමාර්යයෙන්ම පෝෂිත වෙන්න ඕනේ. එවැනි දේ තුලින් අපි එකපාරටම කීන දකින්න නැතුව අර අලියාගේ වල ගෙලිලා දීවිලෝ කියා වගේ ආශ්චර්යය එලිලා යන්නේ නැතුව ඒ ආශ්චර්යයක් අර ගමරාලේ එලිලා දීවිලෝ කියපු අලියා හා සමානයි. එහෙම යන්න හදන්නේ නැතුව අත්‍යවශ්‍ය රත්තරන් බිස්තර දාපු ඉකිලි වගේ රත්තරන් බිස්තර පාට බදා ගන්න අපකන කරන්නේ නැතුව අපිට පුළුවන් විදිහට අපේ ශක්තියෙන් ගොඩනගා ගන්න ආර්ථිකයක් ගැන අපි කල්පනා කරලා. සෝනියක් කියලා ජනතාව රවට්ටන්න අපට අවශ්‍ය නැහැ. පාරක තාල ටිකක් දාලා ඒ පාර අඩි 20න් පාරෙන් අඩි 10ක තාර දාලා විතුරු ප්‍රමාණය වරකම් කරලා ජනතාව රවට්ටන පාරවල් හැදුවා කියලා. හයිවේ එකේ දෙපැත්තක් තියෙනවා. ගාල්ල යන පැත්තයි කොළඹට යන පැත්තයි. ඒකෙන් එක පැත්තක් විතරක් හදලා අපි ඒක දෙකට බෙදලා හයිවේ එක හැදුවා කියලා විවෘත කරා. මම කියන්නේ බොරු නම් තමුන්නාන්සලාට තේරෙනවා මේ පාර යනකොට කොළඹ ඉඳලා යනකොට බලන්න අර පාර හරහා යන පාලම් වල තියෙන. මේ පාලම් වල මැද්දේ තියෙන ඕන කණුව තියෙන දැන් අපි යන හයිවේ එකේ වම් පැත්තේ. එතනින් වම් පැත්තේ තමුන්නාන්සලාට පේනවා පාර පුරවලක් තියෙනවා. පාලම් උඩින් හදලා තියෙන ඒකට ඒකත් හදලා නැහැ. එක පැත්තක් හැදුවා ඒකෙන් භාගයයි. ඒක හතරෙන් තුනක් සල්ලි වරකම් කරලා හතරෙන් එකක් හදලා අපි පාර විවෘත කරා. එවැනි සංවර්ධනයක් කියන්නේ අපි කතා කරන්නේ. අලංක සංවර්ධනය ජනතාවට යම් කිසි ප්‍රබෝධයක් ඇතුව ජීවිතය ආගෙන ජනතාවගේ පේන්න ඕන සංවර්ධනය ජනතාවගේ සාක්ෂුවේ පේන්න පුළුවන් සංවර්ධනය ජනතාව රවටන සංවර්ධනය ඊළඟට අපි මේ රටේ අරුබක්කයට අමතක වෙච්ච දෙයක් අපේ ප්‍රතිපත්ති වල තියෙනවා. අපි ඉස්ස නොකරපු යුතුකම අපි ඒක අපේ ප්‍රතිපත්තියක් හැටියට තියාගන්න. ඉතලා රට බේරලා දුන්න රණවිරුවන්ට කෙලෙවුන සැලකීම. ඒක විද්‍යේ දිනපු ගාටපත් වෙනවා තිබුණ පළවෙනි ආරක්ෂක කවුන්සලේම මට ලැබුණ නියෝගයක් තමයි අදින් පස්සේ එක දෙබලෙක්වත් සමුදාවට බඳවා ගන්න එපා කියලා. එතනින්ම ඒ රණවිරුවන්ට කෙලෙවුන දැක්වීමයි අපිට විදාසේ ජීවත් වෙන්න පුළුවන් රටක් ලබා ගැනීම වෙනුවෙන් විය යුතු අපේ සදාචාරය අපේ සංස්කෘතියේ සිංහල දෙමළ මුස්ලිම් සංස්කෘතිය වල තියෙන කෙලෙවුන දැක්වීම වත් අපි මෙතනදී අනුගමනය කරන්නේ නැතුව රණවිරුවන්ට කරපු දෙයක් නෑ. රණවිරුව දාස් කරන් හමුදාවලින් පැනලා යනවා. යුද්ධයේ තිබුණ කාලයට වඩා දැන් පැනලා. ඒගොල්ලන්ට අනාගතයක් ආත්ම ගෞරවයක් ඒ රැකියාවල නෑ. ඒ තත්ත්වය නැති කරලා ඒගොල්ලන්ට කෙලෙවුව සලකලා ඒගොල්ලෝ ලෝකේ රැකගෙන ජීවත් වෙන්න පුළුවන් රටක් අපට ගෞරවයෙන් ආඩම්බරයෙන් හැකි රණවිරුවෝ ඉන්න රටක් කියලා නැවතත් ඉදිරියට ඒ රණවිරුව බලන්න පුළුවන් විදිහට අපි රණවිරුවන්ගේ අභිමානය නැවතත් ගොඩනගා දෙනවා. ඒක අනිවාර්යයි. ඊළඟට රටේ නීති හා සාමය රැකීම තමුන්නාන්සේලා දන්නවා කොච්චර දුරට නීති හා සාමය රැකෙනවද කියලා. සමහරවිට අද වැඩට යන තරුණියක් නැවත ගෙදර එනකම් මේ රටේ දෙමව්පියන්ට විශ්වාස නැහැ. නැගණියක් පාසලට ගියොත් සෞවිදාසල තමුන්නාන්සේලා දැක්කා අවුරුදු 15ක ශිෂ්‍යාවක් බණ්ඩාරනගර සම්මන්ත්‍රණ ශාලාව අසල්දී මුණපාති වුණ කේදවාලයේ. එවැනි තත්ත්වයක් රටේ තියෙනවා. නීතිය සාමය කියලා ආරක්ෂාව ජනතාවට නැහැ. මේක සපයා ගන්න බැරි නම් මේකට පාලනය කරන අයට එතනින් එහාට වෙන මොනවද කරන්න පුළුවන්. මම දැක්කා ලේකම් කෙනෙක් පත්‍රයක කියලා තියෙනවා මේ රටේ අපරාධ රැල්ලක් නැහැ. නමුත් වෙලා තියෙන සාහසිකත්වයේ වැඩි වෙලා පමණයි කියලා. මේක තේරුම් ගන්න මට නම් මම ඉගෙන ගත්ත අධ්‍යාපනය මදි. සමුන්නාට තේරුණාත් ගන්න නැහැ.
අපරාධ රැල්ලක් නෑ සාහිත්‍යයේ වැඩි වෙලා තියෙනවා. මේක මොන විදිහේ පැහැදිලි කිරීමක් විදියට. අපි කියන්නේ අපල තියෙනවා සාහිත්‍යයේ වැඩි රටේ ඒකත් ජනතාවට යුක්තිය හා සාධාරණ ඉෂ්ට වෙන්නේ නැහැ. අපරාධ වැඩියෙන්ම කරන්නේ දේශපාලනඥයෝ. වැඩියෙන්ම කරන්නේ දේශපාලනඥයෝ. ඉස්තිදූෂණයක් වුණොත් එතන දේශපාලනඥයෙක් ඉන්නවා. කුඩු ව්‍යාපාරයක් වුණොත් එතන දේශපාලනඥයෙක් ඉන්නවා. මේ தත්ත්වය ඒක තමුන්නාන්සේලා මාධ්‍ය හැටියටත් අතට පෙන්වලා දී යුතු දෙයක්. ජනතාව තේරුම් ගත යුතු දෙයක්. අපි මේ විදිහටම ජීවත් වෙනවාද මේ විදිහට ජීවත් වෙන්න බෑ. ඒව ගත්තේ නැත්නම් ඒව එන්නේ අනාගතයේ තවත් නරකට යනවා හැරෙන්න හොඳ පැත්තට හැරෙන්නේ නැහැ. ඒකෙන්ද අපි මේ தත්ත්වය අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් කරගත යුතුයි. ඒවා නිකන් වෙනස් කරන්න බෑ. දැන් මුගක් දුරදියේ ගිහිල්ලා මුල් බහැලා අපිට කැපවීමෙන් වැඩ කරන්න වෙනවා. ඒ தත්ත්වය ගොඩනගා ගන්න. ඒ ප්‍රතිපත්තියක් වශයෙන් අපි මේ දේවල් අනුගමනය කරනවා. ඊට පස්සේ යුද්ධයේ පීඩාවට පත් ජනතාව ගැන එවත් අපි කතා කරනවා. මේක මුහුණ දෙන්න උනේ රටේ ජනතා කොටසකට පමණයි. සමහරලාට යුද්ධය නිසා දකුණේ ජනතාවට පීඩාවට පත් වෙන්න සිද්ධ වුණා. බෝම්බ වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ජීවිත නැති වුණා. නමුත් යුද්ධයෙන් එක්තුන ප්‍රදේශයට වුණ විනාශය හානිය ඊටම බරපතලයි. ඒක තමුන්නාසලා දන්න යුද්ධය වුණා මේ පැතිවල ජනතාවට දැන් යුද්ධය ඉවර වුණ නිසා මේ පැත්තේ ජනතාවට අවුලක් නැතුව මේ දුක්ඛදායක ජීවිතේ හරි යුද්ධයෙන් එන ආබාධ නැතුව ජීවත් වෙන්න පුළුවන්. නමුත් උත්තරණය ගෙනියන ජනතාව තාමත් ඒ හිටපු තැන්වල බිම්බෝම්බ යටිතල පහසුකම් නැහැ. බෝක්කු කැඩිලා වැව් තුවන තැන්වල වැව්වල කන්ලි වැව් බැමි කැඩිලා කුඹුරු ගොවිතැන් කරගන්න බෑ. ගවපට්ටියක් අරගෙන කැලේට යන්න බෑ. ඒගොල්ලෝ සිමෙන්ති කොට්ටෙකුයි ටකරන් තුනකුයි දීලා ගෙවල් වලට ඇරියා. ඒගොල්ලෝ ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. පාසල් නැහැ, ඉස්පිරිතාල නැහැ. ඒ පාසලක් තියෙන ගහක් යට, ඉස්පිරිතාලේ තියෙන කොහේ හරි කඩන් කරන කොට නැගිල්ලක මේ දේවල් ගැන අපි හිතනවා සදාර සමාජයක් හැටියට. අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය අනුව ගත්තත් අනිකුත් ආගම්වල සංස්කෘතිය අනුව ගත්තත් මේ தත්ත්වය අපිට පිළිගන්න බෑ. ඒකන්ද මේ ප්‍රදේශවල ජනතාව ගැන කඩිනමින් පියවර ගත යුතුයි. මම ආරක්ෂක මණ්ඩල ප්‍රධානී හැටියට 2010 දෙසැම්බර් මාසයේ වෙනකොට සම්පූර්ණ කළ හැකි සැලැස්මක් ඉදිරිපත් කරා. නැවත පදිංචි කිරීමට, යටිතල පහසුකම් නැති කිරීමට, පුනරුත්ථාපනය කිරීමට ඒ සැලැස්ම ඉදිරිපත් කළේ පාලකයෝ කලබල වුණා. මෙච්චර කල් කොහොමද ඉන්නේ? 2010 දෙසැම්බර් වෙනකන් අපිට ඉවසන් ඉන්න බෑ. මේවා මෙච්චර කල් අරගෙන කරන්න බෑ, ඉක්මනට කරන්න ඕනේ කියලා. දැන් තමුන්නාසලා තේරෙනවා 2012 දෙසැම්බර් ළඟයි තාමත් ඒවා වෙලා නැහැ. ඒකන්ද ඒක අපි මම හිතන ඉපුකම් පැහැරීම, වගකීම් පැහැරීම මේ රටේ රජේ අපි ඒවා හැකි වහාම යථා තත්ත්වයටපත් කරන්න අවශ්‍ය කටයුතු ගන්නවා. අපේ රටේ ආගම ධර්මීය සංස්කෘතිය ක්‍රමක්‍රමයෙන් කෙලෙසමින් පවතිනවා. අපි හොඳ සංස්කෘතියක් තිබුණ රටක්, හොඳ සදාචාරයක් ලෝකයෙන් පිළිඅරන් තිබුණ ආගම ධර්මය අතින් අපි ඊට උසස් මට්ටමක ඉන්නවා කියලා. ලෝකයේ පිරිහුණ රටවල් ආදර්ශයක් වශයෙන් ගත්තොත්, උදාහරණ වශයෙන් ගත්තොත් අපි හිතමු ජර්මනිය කියලා. තමුන්නාසලා දන්නා මොන තත්ත්වයකින් කඩන් වැටුනේ දෙවිල් ලෝක යුද්ධයෙන් පස්සේ. පිරිහිලා ජනතාවට කන්න බොන්න නැති වුණා. තනකොළ තනත්වයටපත් වුණා. සල්ලි ටිකක් ගන්න සල්ලි අරන් යන්න ඕනේ වීල්බරෝ එක දාගෙන. ඊළඟ කඩේ ගාව ඉස්සුවම කඩේ ඉස්සර සල්ලි කොට නාත්තලා ගියොත් පාරේ ඉන්න මිනිස්සු ඇවිල්ලා හොරගම් කරන් යන්නේ නැහැලු, වීල්බරෝ එක හොරගම් කරන් යනවලු. මොකද ඒ සල්ලි වලට වඩා වීල්බරෝ එක වටිනවා. ඒ තත්ත්වයට ඒ රටපත් වුණා. ඒපත් උනේ ඒ රටේ හිටපු පාලකයා ඉස්සෙල්ලාම එයා දේශප්‍රේමියෙක් වුණා. ඒ පාලකයා එයාගේ තන රැක ගන්න දේශප්‍රේමය ගැන කෑ ගහන්න පටන් ගත්තා. එයා ඒකෙන් තමයි වැඩමෙන්න ගත්තේ. එයා ඊළඟට පෙන්නනවා දේශප්‍රේමය ආගම ධර්මයටත් වඩා ලොකු දෙයක් කියලා පෙන්නනවා.
ඊට පස්සේ ආගමික නායකයින් කියන දේවල් අහන්න නැතුව ඒගොල්ලෝ දෙන අවවාද අනුශාසනා ප්‍රතික්ෂේප කරා. ඊළඟට පාසල් වල පවා ඒ නායකයින්ගේ ප්‍රතිරූප ගොඩනගාගෙන ආගම ධර්මයට වඩා ඒ නායකයින්ගේ ප්‍රතිරූප වලට අදහන්න පුරුදු කරා. ඒ රටේ තිබුණ සංස්කෘතිය අමතක කරන්න කියනවා. ඒ රටේ ඉතිහාසය අලුතෙන් ලියන්න ඇති. ඒ ඉතිහාසයේ පරණේව අමතක කරලා සත්‍ය විකෘති කරපු ඉතිහාසයක් ලියන්න පටන් ගත්තා. මෙවැනි දේවල් වුණා විනාශ වුණ රටේ. ඒ ජාතිවාදයේ රටේ ඇති කරා. නාස්තිවාදයේ ගොඩනගමින් අනිත් ජාතීන්ට පහර දෙන්න කියනවා. ඒ දේශපාලන වාසි ගන්න එක ජාතියක් විතරක් වෙනුවෙන් මම පෙන්නනවා කියන පින්තූරේ ගොඩනගා ගන්න හැදුවා. නාසීන් වෙනුවෙන් පෙනී සිටිනවා. අපේ රටේ නම් බෞද්ධ සිංහලයි වෙනුවෙන් පෙනී සිටිනවා. එවැනි දේවල් තවල් විනාශ වුණා. ඒ දේශප්‍රේමී නායකයෝ අපේ රටට එතෙන්ට යන්න දෙන්න බෑ. අපේ රටට අවශ්‍ය කටින් කියවෙන දේශප්‍රේමයේ හරි රට විකුණා ගන්න සමාජයේ පුපුව රැක ගන්න හදන දේශප්‍රේමී නායකත්වයන් අපට ඕනේ රටේ සංස්කෘතිය, සදාචාරය, ආගම ධර්මය පවත්වාගෙන ඒ රට අතීතයෙන් ආදර්ශ අරගෙන අපේ තිබුණ සදාචාරයත් එක්ක අපේ මතු පරම්පරාව වෙනුවෙන් සදාචාරාත්මක රට ගොඩනගන්න. ඒ මතු පරම්පරාව වෙනුවෙන් ඒ සදාචාරාත්මක රටක් ගොඩනැගුවේ නැත්නම් කවදා හරි අපට ඒ දවාචකයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒකට අපේ ප්‍රතිපත්තියක් හැටියට මේක ඉතාම ඉහළ තියාගෙන සලකනවා. ඊළඟට මම ඉස්සෙල්ලා කිව්වා අපේ ව්‍යවස්ථාවේ අවශ්‍ය වෙනස් කිරීම් කළ යුතුයි. 17 ව්‍යවස්ථා සංශෝධනය නැවත ගෙනා යුතුයි අනිවාර්යයෙන්ම. නිදහස් කොමිෂන් independent commissions ඒක තියෙන්නේ ස්වාධීන සභා පත් කළ යුතුයි. කළා ඒකාධිපතිවාදයකට පාර කපන 18 වෙනි ව්‍යවස්ථාව පෞෂ කළ යුතුයි. එතන අපි ව්‍යවස්ථාව නැවත රටහිත හිතකාමී ව්‍යවස්ථාවක් ගේන්න ඕනේ. දේශපාලනඥයෝ ආරක්ෂා කරන ව්‍යවස්ථාවක් නෙවෙයි. නමුත් ජනතාවගේ අයිතිය සුරන ජනතාවගේ පරමාධිපත්‍යයේ සුරැකෙන ව්‍යවස්ථාවක් ගේන්නයි මේ රට අවශ්‍යලා තියෙන්නේ. අපි එතනට යන්න ඕනේ. එහෙම ගෙනෙලා ජනතාව දේශපාලනඥයෝ ගාවට බඩගාගෙන ගිහිල්ලා දේශපාලනඥයන්ගෙන් උදව් උපකාර ඉල්ලන ක්‍රමය වෙනස් කළ යුතුයි. දේශපාලනඥයින් වැදෙන ක්‍රමය වෙනස් කරන ව්‍යවස්ථාවක් ගේන්න ඕනේ. විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කළා පාර්ලිමේන්තුවට වාසිය ජනාධිපතියෙක් ඉන්න ක්‍රමයක් මේ රටට ගේන්න ඕනේ. ඊට පස්සේ ජනතාවට හැකි වෙන්න ඕනේ දේශපාලනඥයින් පාලනය කරන්න. ඒ ව්‍යවස්ථානුකූලව අපි මේ ක්‍රමයක් හඳුන්වා දෙන්න ඕනේ. දේශපාලනඥයින්ගේ පැවැත්ම හෝ නොපැවැත්ම දේශපාලනඥයින් බලයට ගේනා වගේම බලයෙන් ඉවදී ජනතාවට හැකි ව්‍යවස්ථානුකූල ක්‍රමයක් අපි මේ රටට හඳුන්වා දෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ රට ඉදිරියටත් දේශපාලනඥයෝ සැප විඳිනවා, ජනතාව දුක් විඳිනවා. දේශපාලනඥයෝ එන්න දේශපාලනඥයෝට ප්‍රෙෂර් එක වැඩි වෙනවා එන්න. බඩවල් ලොකු වෙනවා එන්න. සීනි වැඩි වෙනවා එන්න. ඒ තමයි ජනතාවට බඩේ පටිය තල කරනවා එන්න. බඩ පිටකොන්දේ ඇරගෙනවා එන්න. ඒක තමයි දැනට රටේ යන ක්‍රියාදාමය. අපි ක්‍රියාදාමය වෙනස් කරන්න කියලා අවශ්‍ය වෙනස් කිරීමේ අවශ්‍යතාවය තේරුම් ගන්න ඕනේ. ඊළඟට ජාතික ප්‍රශ්නය සමාජ අනිවාර්යයෙන්ම අපට අමතක කළ හැකි දෙයක් නෙමෙයි. උතුරු නැගෙනහිර ජනතාවගේ අයිතිවාසිකම් ගැන හැමදාම කතා කරනවා මේ රටේ. ඒකට පිළියමක් දෙන්නේ නැහැ. උතුරු නැගෙනහිර දේශපාලනඥයෝ ජනතාවයි එවැනි දේ ඉල්ලා සිටිනවා. විදේශ බලපෑම් වෙනවා. මේ කෙලවරක් නෙවෙයි ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ නිසාම අපි අවුරුදු 30ක් ඉතාම ක්‍රූර යුද්ධයකට මුහුණ දුන්නා. ආපෙන් තත්ත්වයක් ඇති වෙන්න බෑ නේ රටේ. මම හිතනවා යම් කිසි පිළිවෙලක් යොදාගෙන රටටම පිළිගන්න පුළුවන්. දකුණේ ජනතාවට, බෞද්ධ සිංහල බෞද්ධයාට, උතුරේ නැගෙනහිර ජනතාවට, ද්‍රවිඩ ජනතාවට, මුස්ලිම් ජනතාවට, අනිත් සුළු ජාතීන්ට පිළිගන්න පුළුවන් කාර්ය සිත්‍රි දෙන්නේ නැති කයක් ඇති නොවන ජාතීන් අතරේ විශ්වාසයක් ගොඩනැගෙන පිළියමක් මේකට සොයා ගන්න අවශ්‍යයි.
මට පුද්ගලිකව හිතෙනවා මේ පිළියම කොළයකින් දුන්න පළියට කොළ කෑල්ලකින් විවස්ථාවකින් දෙව් පළියට මේක හරියන්නේ නැහැ. අපි යන්නේ ඕන විශ්වාසය ගොඩ නැගෙන සමාජයක් ඇති කරන්න ඕන. සුළු ජාතීන්ට සාධාරණව සලකලා ඔවුන්ට අපේම බෞද්ධරයක් වූ සිංහල ජාතිය විදියටම සලකලා සහෝදරත්වයේ සලකලා ඒ ධම්ම සාහවුරු කරලා ඊට පස්සේ පිළියමක් ගෙනාවොතින් ඒ පිළියම පවතී. ඒ පිළියම හදිස්සිය දෙන්න සමාජලට බැරි වෙයි. ජාතීන් අතර විශ්වාසය ගොඩ නැගුණොත් ඒ විශ්වාසය ගොඩ නැගීම දවසෙන් දෙකෙන් කරන්න බැරි වෙයි. මේවනම් ඉවසීමෙන් අවුරුදු 30ක් ඉවසගෙන ඉන්න පුළුවන් නම් යුද්ධ කරන්න. මේ පිළියම ගේන්නත් හදිස් වෙනවට වඩා ඉවසීමෙන් ජාතීන් අතර සහෝදරත්වයක් ඇති කරගෙන සියලු දෙනාම පිළිගත් සියලු දෙනාම අතර විශ්වාසයක් වැඩි වෙන සැකයක් ඇති නොවන වෛරයක් ඇති නොවන පිළියමක් ගේන්න අපි උත්සාහ කරනවා. ඒ පිළියම මම හිතනවා සමාජ දුෂ්කර ගමනක් වෙයි. නමුත් ජනතාව ඒකට පුරුදු වෙයි. අනාගත පරම්පරාව ගැන හිතලා මම හිතනවා ජනතාව කැමති පිළියමක් අපිට ගුවන් වෙයි කියලා. අපි මේ ප්‍රශ්නේ ජාතික ප්‍රශ්නයක් ඇරියට සලකනවා. මගේ ප්‍රතිපත්ති ගැන මට මම හිතා දීර්ඝ වශයෙන් කතා කරා. සෑහෙන අවබෝධයක් ලබා දුන්නා. එතනින් එහාට ඉදිරි දේශපාලන ගමන ගැන මම හැම වෙලේම කියලා තියෙනවා මේ දූෂිත රජය පෙරලා දැමිය යුතුයි. රට විනාශ කරන්න දෙන්න බෑ තවත් ඉස්සරහට. ඒක හන්දා මේ රජයේ පෙරලීමට මේ රජයෙන් රට ජනතාව බේරා ගැනීමට ගෙනියන දේශපාලන ප්‍රතිපත්තිය මම වෙනස් කරන්නේ නැහැ. ඒතකොට තමුන්නාන්සලා පුල අහන්න බලාපොරොත්තු වෙන ප්‍රශ්නයට පිළිතුර මම මේරියත් එක්ක එකතු වෙලා මගේ පැවැත්ම ගොඩනගා ගන්න කිසිසේත්ම උත්සාහ කරන්නේ එවැනි බලාපොරොත්තුවක් අල්පක්ෂයක්වත් මගේ හිතේ නැහැ. එවැනි දෙයක් යමෙක් එවැනි මත ඇති කරන්නේ මම හිතන්නේ මතමතාන්තර මම ලබා ගන්න හදන දේශපාලන ස්ථාවරත්වය යම් කිසි කීර්තිනාමයක් මට ලැබෙනවා නම් ඒක අවුල් කරන්න ගොඩනගන මතයක් පමණයි මේ රජයත් එක්ක දේශපාලන ගමනක් යහදනවාද කියන්නේ. මම හැම වෙලේම කියපු දේ තමයි පොදු විපක්ෂයේ ඉඳගෙන ශක්තිමත් එකමුතු විපක්ෂයේ ඉඳගෙන දේශපාලන ගමනක් යනවා ඉදිරියට. ඒ යන්නේ මේ දූෂිත රජයේ පෙරලලා සාධාරණ ශක්තිමත් දේශපාලන සංස්කෘතියක් රටේ ඇති කරන්න. පොදු විපක්ෂයලා ඒ දූෂිත දේශපාලන දේශපාලනයේ සහ දූෂිත රජයට විරුද්ධ යන මාර්ගයේදී එතෙන්දි නායකත්වය දෙන්නේ කවුද? ඒක මෙහෙවන්න ඕනේ කවුද කියන එක මම හිතන්නේ අදාළ ප්‍රශ්නයක් නෙවෙයි. මේක ජනතාව ඒගොල්ලන්ට හිතුනොත් ඒ පොදු විපක්ෂයේ නායකයෙක් ඕනේ කියලා ජනතාව සංගීත නායකයා තෝරගත යුතුයි. මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ දැනට විපක්ෂයේ ශක්තිමත් දේශපාලන පක්ෂයක් තියෙනවා. ඒ දේශපාලන පක්ෂවල ඉන්නවා රටට ආදරේ ජනතාව, සමාජිකයෝ, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, තවත් නොයෙකුත් කුඩා දේශපාලන පක්ෂ. ඒ පක්ෂවලත් ඉන්නවා හොඳ දේශපාලනඥයින් ඉන්නවා. රටට හිතවාදී දේශපාලනඥයින් ඉන්නවා. ඒ වගේම මේ දේශපාලන පක්ෂවල ඡන්දය ප්‍රකාශ කරන ඒගොල්ලන්ගේ කියෝ රටට ආදරේ එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණේ ඒ ඡන්දය ප්‍රකාශ කරපු අය රටට ආදරේ. මේ ආණ්ඩුවට ඡන්දේදී ජනතාව රටට ආදරේ කොටසක් වෙන්න පුළුවන්. ඒ ජනතාව මම හිතන්නේ හරි දේ කරයි කියන බලාපොරොත්තු මේ ආණ්ඩුවට ඡන්දය දුන්නේ. නමුත් ඒ ජනතාව දැන් අද දුකින් කාලය ගත කරනවා. ඒක අපිට එකතු වෙන්න ඕනේ. ඒගොල්ලන්ගේ ආශිර්වාදය ඇතුව අපි ඉදිරි ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. ශක්තිමත් විරුද්ධ පක්ෂයක් හැටියට දේශපාලනයක් ගොඩනගාගෙන. ඒකයි තවුන්නාන්සලා පුල බලා සිටු ප්‍රශ්නේ. ඊළඟට මාත් එක්ක හිටපු මම සිර කරලා හිටපු කාලේ මම දුක්ඛදායක දුෂ්කර ජීවිතයක් ගත කරන කාලේ මම හිතන්නේ ඒක දුෂ්කර ගමනක් යනකොට අලුත් දෙයක් ඇති කරන්න උත්සාහ කරනකොට යායුතු ගවර්මන්ගේ කොටසක් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ ඒ ගමන්ගත් මාර්ගයේ ඉතා දුෂ්කර මාර්ගයේ ගිහිලා තමයි අමාමහ නිවන් සුවය ලබා ගැනීමට සමත් වුනේ.
අපි බෞද්ධයන් නැතිේ පාඩම ඉගෙනගෙන තියෙන බුදුරජාණන් වහන්සේගේ. ඒ අනුව මම පසුතැවෙන්නේ නැහැ. මට සිරපත් ගන්න සිද්ධ වීමයි. නැවතත් ගන්න සිද්ධ වුණත් ඒත් මම පසුතැවෙන්නේ නැහැ. ඒ අවස්ථාවේදී මාත් එක්ක හිටපු සියලු දෙනාටම මාධ්‍යවේදීන්ට මේ ජනතාවට මාත් එක්ක හිටියා. මාත් එක්ක හිටපු දේශපාලන පක්ෂ විශේෂයෙන් විරුද්ධ පක්ෂයේ මගේ දේශපාලන පක්ෂයේ පමණයි එක්සත් ජාතික පක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකී ඒ පක්ෂවල ජනතා නියෝජිතයි ඒ සියලු දෙනාටම මාත් එක්ක හැම වෙලම නිර්භීතව හිටපු කට්ටියක් හිටියා. කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවි මිල මුදල් වලින් සමාජලාට සමාන්‍ය තමයි දුප්පත් අය සාමාන්‍ය මෙදපන්ති අය උසාවි අසල්දී මාසම් ගජවසුණා බලන්න මට මේලේ උද්ඝෝෂණ කරා මම වෙනුවෙන් ඒ කට්ටියට මාත් එක්ක ඉන්න මගේ පක්ෂයේ දේශපාලන මන්ත්‍රීවරුන් ඇතුළු මිතුරන්ට මේ ස්ථානයේ ඉන්නවා මාත් එක්ක හැම වෙලේම කාලය ගත කරපු දේශනාඥයි. ඊට පස්සේ මා වෙනුවෙන් ප්‍රාර්ථනා කර පුදු පූජා කරපු මහා සංඝරත්නයට බෝධි පූජා කරත්තු ආශාද කර අනෙකුත් පූජ්‍ය පක්ෂ නායකයින්ට මගේ ඥාතීන් මගේ බිරිඳ සහ දියණියන් දෙදෙනාට මේ ඇයට මම මගේ ප්‍රණාමය පුද කරන්න ඕනේ. නැවතත් ඒ දුෂ්කර ගමනක් ගත කරපු කාලයේදී මාත් සමග නොසැලී මහා මෙරක්සේ මාත් එක්ක සිටියා. ඒක මම කවදාවත් අමතක කරන්නේ නැහැ. ඒ කට්ටියට කෙලෙවුන් සලකන්න මම කවදාවත් ඔප්පුවට වෙන්නේ නැහැ. මගේ නිදහස වෙනුවෙන් රටේ ජනතාව මම දන්න හැමදාම කඳුළු සැලුවා. මම නිදහස් වුණාම රටේ ජනතාව ප්‍රීතිഘോഷා පැවැත්තුවා. රතිඤ්ඤපත්තු කරා ඉරිබත් කිව්වා. ඒකට මගේ ප්‍රණාමය මම පුද කරන්න ඕනේ. ඒ ජනතාව අවංකවම ඉතංශකවම කරපු ප්‍රාර්ථනාවන් ඒවා ගැන මගේ ප්‍රණාමය පුද කරන්න ඕනේ. ඊළඟට මම හිතනවා මගේ නිදහස වෙනුවෙන් මම ඉස්සෙල්ලා කිව්වන බලවේග නැවත තිරන්නර මන්ත්‍රීතුමා කරපු සේවය මම ප්‍රකාශ කරන්න ඕනේ. එතුමාටත් මේ චෝදනා එල්ල වෙනවා. කොන්දේසි වලට ගියා කියලා මම හිතන්නේ ප්‍රශ්න ආයේ ගැන ඒවට මම උත්තර දෙන්නම්. නැවතත් මම දන්නවා අනිවාර්යයෙන්. නමුත් එතුමා ඊටාම කැපවීමෙන් කරපු දෙයක් මාව නිදහස් කර ගැනීමට ඉදිරිපත් වීම. ඒ ගැන අපි එතුමාට අපේ ප්‍රණාමය පුද කරනවා. මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මම දුෂ්කරතා පරිණ කාලේ මගේ පක්ෂය රඳවාගෙන පවත්වාගෙන ගිය මන්ත්‍රීවරුන් ඔවුන්ගේ පැවැත්ම ඔවුන්ගේ ක්‍රියාදාමය මම අගයනවා. ඒ මන්ත්‍රීවරුන් මම මගේ ප්‍රණාමය පුද කරනවා. ඊට අමතරව විශේෂයෙන් මම කියුවේ මා බැලීමට නිතර පැමිණිලා හිරගෙදරට මගේ මානසික තත්ත්වය මට පවත්වාගෙන යන්න මට උදව් කරපු මට ශක්තියක් වෙලා හිටපු මන්ත්‍රීවරු කීප දෙනෙක් හිටියා. ඒනම් මම සඳහන් නොකරොත් මම හිතනවා ඒක මගේ ඉක්ුගම් පැහැර ඇරීමක්. අඩුම ගානේ මාව බලන්න සුමාන දෙකකට පාරක්වත් ආවා කරුජය සූර්ය මයිතුමා. ඒක යා අර පුරුද්දක් වශයෙන්ම කරා. ඇවිල්ලා මගේ මේ ඉක්ුගම ඉෂ්ට කරන ඕන දාවා කියලා යනවා. ඒ වගේ ඊට පස්සේ සුමානකට පාරක් සමහරවිට සුමානට දෙපාරක් සමහරවිට දවසට දෙපාරක් ආවා. දෙයකට කොට මන්ත්‍රීතුමා දේවරප්පු මන්ත්‍රීතුමා පක්ෂ ભેදයකින් තොරව පාලි තරංග බණ්ඩාර මන්ත්‍රීතුමා මෙතන එවැනි අය ගැන මම මගේ ප්‍රණාමය විශේෂයෙන්ම පුද කරනවා. ඊළඟට නැවතත් ඉස්සෙල්ලා ප්‍රකාශ කරා කාටද මගේ ප්‍රණාමය පුද වෙන්න ඕනේ කියලා. ඉදිරියට යන ගමනේදී මට මගේ දුෂ්කර කාලයේදී වගේම අපි බලාපොරොත්තු වෙන මහා සංඝ රත්නය සහ පූජ්‍ය නායකයින් ඉදිරියෙන් තියාගෙන ඔවුන්ගේ අනුශාසන ලබාගෙන යන ගමන ඉදිරියට කරන්න.
මේ රටේ පවතින ව්‍යාකූල තත්ත්වයෙන් ගොඩ එන්න මම හිතනවා පූජ්‍ය නායකයින්ට විශාල සේවයක් කැපකිරීමක් කරන්න වෙලා තියෙනවා අද රටේ. දේශපාලන නියෝජිතයින් හැටියට අපි බලාපොරොත්තු වෙන්නේ ඔවුන්ගේ ආශිර්වාදය ඇතුව මහා සංඝරත්නය සහ පූජ්‍ය අනිකුත් පූජ්‍ය පක්ෂ නායකයින් ඉදිරියෙන් තබාගෙන ඉදිරියට ගමන් කරන්න ඔවුන්ගේ ආශිර්වාදය අපට ලබා දෙන්න කියලා මේ අවස්ථාවේ මම ඊටම බැගෑපත්ව ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ ආශිර්වාදය අපට ලැබ මට විශ්වාසයි අපි ඒ ගමන ඔවුන් එක්ක ගමන් කරනවා රටේ ජනතාවගේ යහපත උදෙසා. අවසාන වශයෙන් නැවතත් මම ඉයා සිටින්නේ ශක්තිමත් විපක්ෂයක් ගොඩනගාගෙන මාධ්‍යයේ සහාය ඇතුව ජනතාවගේ සිතුම් පැතුම් කරපින්නාගෙන ජනතාවගේ සුබ සාධනය අපේ පරම අරමුණ කරගෙන රටේ ආරාව පරම අරමුණ කරගෙන ගමන් කරන දේශපාලන ගමනක් යන්නයි මම බලාපොරොත්තු වෙන්නේ. මෙතන කියවෙච්ච නැති අංශ දෙයක් තියෙනවා නම් තවුන්නාසෙලාට මේ ප්‍රශ්න කරන්න පුළුවන්. මම හිතනවා සමා වෙන්න මේ කතාව සිංහලෙන් පමණක් කරාට මේ කතාව ඉංග්‍රීසියෙන් නැවත කරන්න ගියොත් ඒක උඟක් වෙලාව ගත වෙන දෙයක්. ඒක හන්දා මම සිංහලට පමණක් සීමා කරනවා. ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා අපහැදිලි දෙයක් foreign journalists can clarify anything, please ask me questions in English. I will not be able to repeat the whole the speech in English again for your benefit. Forgive me for that. Please ask any question. I will answer you in English. සිංහලෙන් අවශ්‍ය ප්‍රශ්නක් තියෙනවා කියලා අහන්න. අපිත් එක්ක ඉදිරියට දේශපාලන ගමන සහයෝගයෙන් යනවා කියලා මම පොරොන්දු වුණා දැන් ප්‍රකාශ කරා. ඒ ගමනේ සංකේතයක් මෙතනක් තියෙනවා. තමුන්නාන්සේලා සමහරට ඒක ප්‍රශ්නයක් කියලා ගන්නෑ. පාලිත රංග බණ්ඩාර පාලිත තේරපුරු මහත්මයා මෙතන ඉන්නේ කියලා. ඒ අපි යන පොදු ශක්තිමත් විපක්ෂයක් ඉදිරියට යනවා කියපු ඒ ගමනේ සංකේතයක්. තවත් විශාල වශයෙන් එවැනි නොනෙක් දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් අපිත් එක්ක එකතු වෙලා අදහස් කුමාරු කරගන්නවා. පෞද්ගලික කාලේ මාත් එක්ක නොයෙක් ක්‍රියාදාමයන් එකතු වුණා. එතකොට ඒ ගමන සාර්ථක වෙයි කියලා අපට විශ්වාසයක් තියෙනවා. මෙවැනි මන්ත්‍රීවරුන් අපිත් එක්ක ඉන්නේ. අනාගතයේදී මේ අතීතයේ මෙවැනි දේවල් වලට මුහුණ දුන්නේ මගේ බිරිඳ. නැවතත් එතුමියනම ස්තුතිවන්ත වෙන්න ඕනේ. එතුමිය යාවෙනුවෙන් කරපු දේශපාලන කාර්යභාරයේ වගකීම් මම හිතන්නේ ඉදිරියට දරයි. වාක්‍යයෙන් වල විශාල කොටසක් මට දැන් බාර ගන්න සිද්ධ වෙනවා. එතුමියත් මගේ පසකින් ඉදිරියට මට ශක්තියක් වෙන්න. ඒක හන්දා මගේ අතපය ඊළඟු දැන් මම හිතන්නේ මගේ දේශපාලන දැක්ම සම්පූර්ණයෙන්ම හංගන්න කාටවත් පුළුවන් වෙයි කියලා මේ රටේ ඉදිරියට ඒ දැක්ම වෙනුවෙන් පෙනීසින් මාත් එක්ක ඉන්නවා. ඒක හන්දා ඒ ගැන තමුන්නාන්සේලාට යම් විශ්වාසයක් තියන්න පුළුවන්. බොහොම ස්තුතියි. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. Foreign policy. I strongly believe, like in the past, we have always had the non-aligned policy as the basis of our foreign policy. Non-alignment. So we will continue to remain an non-aligned country, and we will hold the non-alignment as the basis for the foreign policy. But meanwhile, we will maintain the best of the relationships with the neighbors, the regional powers. Especially, I think relationship with India must be upheld at any cost. It is of utmost importance to us. So the relationship with the neighboring countries to ensure the regional stability, and also
We had other friendly countries all over the world, countries who have been helpful to us extremely, like the countries in the east. Maybe, like for example, even the China has been very helpful to us during the times we conducted the war against the terrorism. So those relationships must be maintained unhindered. And also the countries in the West, I have always respected the countries in the West. I have seen the Western countries as the countries who are always maintaining the best democracy within their countries. So we can learn lessons from those countries. I think the huge service done to the rest of the world by the Western countries also we cannot ignore or we cannot underestimate. So therefore I think our relationship with the Western countries also must be extremely important. We have to maintain the relationship. We must not try to live in isolation. The present day's government, you can see they think that they can live in isolation and tell the rest of the day a kite or something or to look after their own business. But today is a global concept. Wherever in every country there are certain principles here called, like the human rights, the freedom of speech, and freedom of the respect towards each other, towards other communities, to other religions, and these are principles of today, basic cohabitation. So when it comes to these principles, you cannot live in isolation. You have to live with the rest of the world, and especially the development. We are a developing country. If we are aiming at development targets, we have to live and maintain a very high relationship, the best relationship with the developed countries, and that is the only way we can overcome our today's problems in this country. Wait till I finish. So as it is, you can see, I don't believe in living in isolation. I don't believe in disregarding the universal concepts like the Geneva Conventions or the UN Conventions. We have to respect the human rights regulations, law of the human rights, law of the humanitarian law. So we will have to give due respect to all these things and live within the global concept. Have I answered your question? Actually, they have not deprived me of my civic rights. Civic rights have not been deprived, but I am unable to vote and contest. That is the limitation, because if anybody has been pushed into the jail or he has been in the jail 6 months, you can do it by way of framing charges. If you want to keep a man away from politics, if I am scared to face somebody in politics, I want to ensure that he doesn't come back to politics, so I put him in the jail for 6 months. Frame charges and manipulate with the General Department, put him in the jail. Then he can contest for 7 years after he come out of the prison. So that is the situation I am facing today. But as much as we came out of the prison, the stories we heard at the time they put me into the jail, I've been in the jail for 30 years. I will die in the jumpers, and some people said I will be hanged, but I came out in 2.5 years. So like I am confident that this 7-year story also always the truth prevails, the justice will prevail. We will overcome the 7-year story also the same way we came out of the prison. The same powers will work. I will get the blessing of the people. When the people are with me, no one can keep me away from politics. So I am sure this 7-year obstacle we will overcome within a very short period. එතන දිදින්නේ ඡන්දේ ඉල්ලන්න බෑ, ඡන්දේ දාන්න බෑ කියන සීමාව පමණයි.
දේශපාලන පක්ෂයක් පිටවන්න පුළුවන්. දේශපාලනයේ නායකයෙක් වෙන්න පුළුවන්. දේශපාලන වේදිකාවල කතා කරන්න පුළුවන්. ඒකට ඒකන්ද රටට සේවය කිරීම ජනතාව පෙළ ගැස්වීම මට කරන්න පුළුවන්. ඊළඟට ජමීමට ඉල්ලීමට අවකාශ ලබා ගැනීම අවශ්‍ය. ඒක තමයි මම කිව්වේ. අපි අර ඉස්සෙල්ලා තිබුණ බාධකයෙන් එළියට වගේම ජනතාවගේ ආශිර්වාදයේ ලෝකයේ සාමයගෙන් ප්‍රජාවගේ ආශිර්වාදයේ අපිත් එක්ක අපි වෙනුවෙන් කැප වෙලා ඉන්න අනිකුත් දේශපාලනඥයින්ගේ අනිකුත් දේශපාලන පක්ෂවල ශක්තිය මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න පුළුවන් කියලා මට 100% විශ්වාසයි. අතට ඔකසාව මිසල් දීර්ඝ වශයෙන් උත්තර දුන්නේ. නමුත් කෙටි කාලීන මුණ දීලා තියෙන ප්‍රශ්නේ 13 වෙනි අවස්ථාව. මේක තමයි මම කිව්වේ 10 අවස්ථාව කියන්නේ දැන් අදිශයේ ගේන්න හදන කෙටි කාලීන සොලියුෂන් එකක් පිළියම ඒක උනත් ගේන්න ජනතාව අතර අවිශ්වාසය එනකම් දකුණේ ජනතාව උතුරේ ජනතාව සැකෙන් බලනකම් එකට ජීවත් වෙන්න අකමැති නම් ඔය ව්‍යවස්ථා සංශෝධන ධාතු විස්තර සංශෝධන ගෙනාවා කියලා මේ රටේ සංහිඳියාවක් සාමයක් ඇති වෙන්නේ නැහැ. ඒකත් තමයි කිව්වේ ඒක ඉස්සෙල්ලා ජනතාව එකට ජීවත් වෙන්න ඉගෙන ගන්න. ඒ වුණත් 13 නෙවෙයි ඊට වැඩි දේවල් දුන්නත් උතුරේ දකුණ කවුරුත් එයා වෙනුවෙන් කලබල වෙන එකක් නැහැ. ඒව වෙනුවෙන් බයකින් හැටෙන එකක් නැහැ. ඒකම ඉස්සෙල්ලා විශ්වාස කරේ. ඊළඟට ඔබතුමා ආපහු ඇහුවා අමුදා කඳුරු වයින් කරන්න. ඒකට මට කියන්න තියෙන්නේ යුද්ධයක් ඉවර වුණා. පුනරුත්ථාපනය කරපු 12000කට අධික ත්‍රස්තවාදී සංඛ්‍යාවක් නැවත ඒ ප්‍රදේශෙට ගිහිල්ලා ඉන්නවා. පුනරුත්ථාපනය නොවෙච්ච සංගීලා හිටපු සමහර තරුණයෝ ඉන්නවා කියලා මම හිතනවා. යම් ප්‍රමාණයක් සුළු සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. 100 200 ජනතාව අතර නැවත ඉන්නවා. ඒ ජනතාව සමග මුසු වෙලා ඒ වගේ වාතාවරණයක හමුදාව එකපාරට අයින් කරනවා කියන එක සමහරලාට ආපහු අර මේ වැරදි වැඩ කරන්නන්ට උඩගෙඩි දීමක් වෙන්න පුළුවන්. ඒ වැරදි වැඩ කරන්නන් නැවතින් ධෛර්යමත් කිරීමක් වෙන්න පුළුවන්. නැවතත් වැරදි ක්‍රියාදාමයන්කට එළඹ මේකන්ද හොඳ චේතනාවෙන් සත්භාවයෙන් හමුදාව ඒ පැත්තේ තියන්න ඕනේ. හරි චේතනාවෙන්. නමුත් හමුදාව හැමදාම ඉඳගෙන ජනතාවගේ පරිපාලනයට දෙයට කරදරයක් වුණත් තමුන්නාන්සලා දන්නා කොළඹ වුණත් එක් පොයින්ට් වැඩි වුණාම කාලයක් තිබුණා ජනතාව ඒකට කැමති නැහැ. ජනතාවට හිරිහැර වෙනවා. ඒ තත්ත්වයෙන් අපි විදෙන්නේ නැහැ. ඒකන්ද හමුදා කඳවුරු යම් කිසි කාලයක් ඇතුළත ඒක හැකි වහාම කළ යුතුයි. හැකි වහාම කියන්නේ දවසෙන් හෝ දෙකෙන් මාසෙන් නෙමෙයි. අවශ්‍ය කාලය මොකක්ද කියන එක අපි තේරුම් ගන්න ඕනේ. පූර්තිමය වශයෙන් මේ ප්‍රශ්නේ දිහා බලලා හමුදාවෙන් අණ දෙන්න දේශපාලනඥයින් සාධාරණව මේ ප්‍රශ්නේ දිහා බලලා ජනතාවගේ පැත්තේ මේ ප්‍රශ්නේ දිහා බලලා ආරක්ෂාව පැත්තේ මේ ප්‍රශ්නේ දිහා බලලා කඳවුරු ක්‍රමක්‍රමයෙන් ඉවත් කර ගැනීම කළ යුතුයි. ඒක කරගෙන යන්න මට එළියේ ඉඳගෙන දැන් හරියට කියන්න බෑ කොච්චර කාලයක්ද කියලා. මම ඉස්සෙල්ලා කිව්වා මම තුලේ ඉඳෙද්දී මම සැලැස්මක් දුන්නා කියලා 2010 දෙසැම්බර් වෙනකොට ඒ ප්‍රදේශවලට සාමාන්‍ය තත්ත්වයට ගේන සැලැස්මක් දුන්නා කියලා. ඒ වෙලේ සැලැස්මක් ක්‍රියාවට යෙදিলা නැහැ කියන එක මට දැන් පේනවා. ඔබතුමා සඳහන් කළා ඔබතුමාගේ දේශපාලන ගමනේ යද්දී ජනතා හිතවාදී ඕනම නායකයෙක් ඔබතුමා සමග එකතු වෙන්න මම කියනවා. ඒ වගේම මේ විදිහේ ප්‍රජාතන්ත්‍ර පක්ෂ නැමෙයි නව පක්ෂයකට පිටවන්න මැදන් ලේකම් කාර්යාලයේ ලිඛිත ඉවත් කළා තියෙනවා. එතකොට ඔය කියන දේශපාලන ගමන ඔය ප්‍රජාතන්ත්‍ර පක්ෂයේ කියන යටතේ යන්නේ වෙනම ගමනක් විදිහට යන්නේ. තමයි ඉස්සෙල්ලා කිව්වා ඒ පොදු පක්ෂයේ යන රටට ආදරේ කට්ටිය එක්තු වෙලා යන ගමනේදී නායකද කියන එක පක්ෂය මොකද්ද කියන එක ප්‍රශ්නයක් කරගත යුතු නෑ කියලා. මම තමුන්නාසලට පේනවානේ දැනටත් මේ නායකත්ව ප්‍රශ්න, පක්ෂය ඇතුලේ ප්‍රශ්න, පිට ප්‍රශ්න, සන්දානගත වෙන්න ගියාම තියෙන ප්‍රශ්න මේවා හන්දා මේ විපක්ෂයේ දුර්වල වෙලා තියෙනවා. එහෙමනම් ඒ ප්‍රශ්න අමතක කරලා අපි ඔක්කොම එකතු වෙලා යන ගමනක් තමයි යන්න වෙන්නේ. නැත්නම් ඔය ප්‍රශ්න ගැන විසඳ ගන්නකම් අපි හිටියොත් කවදාවත් මම කියපු ගමන යන්න හම්බ වෙන්නේ නැහැ.
ඒ වගේම LLR සිතාගෙන ඔබතුමාගේ අදහස මොකද්ද? ඒක මේ වෙද්දී කියලා තියෙනවා ඒක ක්‍රියාත්මක කරන්න කියලා. ඒ වගේම රාජ්‍ය ක්‍රියාකාරී සැලැස්මක් වාර දීලා තියෙනවා මේ සම්බන්ධ අදහස මොකක්ද? අසී වාර්තාව මට කියවන්න මේ සම්පූර්ණ වාර්තාව කියවන්න අවස්ථාවක් හම්බ වුණේ නැහැ. ඒවනම් මට ක්‍රිකෙටරින් එළියට ආපු දවස් ඉඳලා අද ඒක කියව තමයි ඉන්නේ. තාම කියවන්න අවස්ථාවක් හම්බුනේ නැහැ. නමුත් මම දන්නවා ඔකේ ප්‍රධාන වශයෙන් කරුණු තුනක් තියෙනවා. මේක එකක් තියෙන්නේ මානුෂීය අයිතිවාසිකම් නොරැකීම කියන ප්‍රශ්නේ තියෙනවා රටේ ඔක කියන ප්‍රධාන කරුණක්. ඊළඟට සංහිඳියාව. මේ ජාතික ප්‍රශ්නයට සංහිඳියාවක් තියෙන්න ඕනේ. රිකොන්සිලියේෂන් එක ගැන කුරුණෑගනහිර ජනතාවට කුරුණෑගනහිර දකුණේ ජනතාව අතර දේශපාලන වශයෙන් රිකොන්සිලියේෂන් එකක් ගෙනීමට අවශ්‍යතාවය කියන එක කියලා තියෙනවා. ඔය කාරණා දෙකේ පූර්ණයෙන්ම එකග වෙනවා. මානුෂීය අයිතිවාසිකම් රැකිය යුතුයි කියන එකයි රිකොන්සිලියේෂන් එකක් තියෙන්න ඕනේ කියන එක ගැන මම ඒ වාර්තාවේ තියෙන කරුණු ගැන මම එකග වෙනවා. ඒවට පිළියමක් සෙවිය යුතුයි. තව කරුණක් තියෙනවා ඔකේ accountability කියලා. ඒ accountability කියන එකෙන් අඟවල තියෙන්නේ කියපු ඒ accountability යන වචනය තමයි දැන් ලෝක ප්‍රජාව එක්සත් ජාතීන්ගේ සංවිධානය අල්ලාගෙන ඒ සංවිධානයට ආරාධනා කරලා කියනවා accountability කියනෙන් LLRC එකේ තියෙන මේ යුද අපරාධ ගැන සොයන්න කියන ආරාධනාව එතනින් දීලා තියෙනවා. මේක තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයයි ඒගොල්ලෝ මේ ආකාරයේ රිසොලූෂන් එකකුත් ගෙනහිල්ලා අන්තිමට ජෙනීවාවලදී පෞද්ගලිකව අනුමත කරගෙන ඒ ක්‍රියාදාමයකට මෙහෙවිලා තියෙන ඔය ප්‍රශ්නේ හින්දා. එතකොටදී ඒක ඉතාම සූක්ෂමව මම කියලා කියන්නේ හිටපු හමුදාපති හැටියට මගේ කළ හැකි සේවය තමයි රට වෙනුවෙන් රටේ කීර්තිනාමය වෙනුවෙන් හමුදා කීර්තිනාමය වෙනුවෙන් මට කරන්න පුළුවන් දේ තමයි එවැනි දෝෂාරෝපණයක් එල්ල වෙලා තියෙනවා නම් යම් කිසි චෝදනා කරනවා නම් ඒක ප්‍රශ්නයක් නම් දැන් සැකයක් ඇති වෙලා තියෙනවා නම් ඒකට පිළිතුරු දීලා ඒ සැකේ නැති කරලා රටේ කීර්තිනාමයයි හමුදාවේ කීර්තිනාමයයි රැක ගැනීම. ඒක මගේ මුල්පේ වශයෙන් තිබුණ යුතුයකම. ඒක කරන්න මම ඕන්ලාගේ බය නැතුව රට වෙනුවෙන් හමුදා වෙනුවෙන් ඉදිරිපත් වෙනවා කියන එක මම කියලා තියෙනවා. එතනින් එහාට accountability කියන එක ගැන මගෙන් කරුණා කරලා අහන්න එපා. එතනින් එහාට ඒක තල්ලු කරගෙන යන රජයේ වගකීමක් ඒකට මුහුණ දෙන එක. රජයක් කියන්නේ ඒකට මුහුණ දීලා රට රටදාවයි ජනතාවයි ඔක්කොම බේරා ගන්න. විපක්ෂයේ ඔබත් එක්ක කලින් වැඩ කරපු විපක්ෂයේ ප්‍රධානයෙක් විසින් මෙහෙවන ඉස්සරහේ වැඩවලකින් මේ විපරේත ප්‍රකාශ කරන තිබුණා. ඔබතුමාට ජනාධිපතිවරණයට ලැබුණු මිලියන 1000ක් රුපියල් මිලියන 1000ක් ඔබතුමා ඉතුරු කරගෙන තියෙනවා. ඒක තමයි ඇත්තට. ඒ 1000 සොයාගන්න මට තව මිලියන 300ක් දැන් සොයන්න පටන් ගන්නවා ඒ 1000. මේ ඉලෙට යන්න හම්බුණ මුදල් එක බැලුවදී එහෙම ඉතුරු කරගන්න අවශ්‍යතාවයක් මට එලේ තිබුණේ නැහැ. සාමාන්‍ය ජනාධිපතිවරණයක් කියන්නේ මිලියන මම හිතන්නේ මාත් එක්ක තරම් කරපු අනිත් අපේක්ෂකයා මිලියන මම හිතන්නේ 3-4000ක් කියලා කරා. ඉතින් මට ඒ අපේක්ෂකයාත් එක්ක ඇවිල්ලා මිලියන 10න් ගාණක් ඉතුරු කරගෙන 1000 දාප්පේ දාන් ඉන්න පුළුවන් නම් මේ එහෙමනම් මට සමහරවිට ඡන්ද 3000ක් විතර අරගෙන පැත්තකට වෙන්න තිබ්බා. ඉතින් අපිට ආධාර ලැබුණා. අපි කියන තරම් ආධාර ලැබුණේ නැහැ. ඒ ආධාර ලැබුණේ වෙන තමයි අපි ව්‍යාපාරය කරගෙන ගියේ. ඒ ආධාර කාටවත් හොරකම් කරන්න හම්බුනේත් නැහැ. ඒ ආධාර අපි එහෙම එක එක්කෙනා අතේ ජවසුන් නැහැ මුදල්. ඒවා හම්බ වෙනා වගේම ආධාර එදිනෙදා වියදම් වෙනවා. නැතුව මිලියන දෙක පුරලා ඉස්සෙල්ලා ඒක බැංක් account එකකට දාලා ඊට පස්සේ අපි වියදම් කරන්න පටන් ගත්තේ ඒක කරලා තිබ්බේ නැහැ. මිලියන මම හිතන්නේ අන්නේ ඔකක්ද දරගන්න ඕන අපිටත් මිලියන 600ක පමණ වගේ ආධාර ලැබුණා. ඒවා බලන් ඉඳේදී මාධ්‍ය වෙනුවෙන්ම ඕකෙන් 50%ක් විතර වියදම් දෙය වෙනුවෙන්. කවුන්නාසෙලම තමයි මට වා කියන්න ඕනේ. ඒ මොකද සරලව කිව්වේ ඊට අමතරව විශාල සාගත ක්‍රියාදාමයක් ඒක තමුන්නාසල ගන්නවා. ඉතින් ඒකෙන් අපිට ඉතුරු වුණා කියලා ඉතුරු වුණ දෙයක් නැහැ. ඒ ප්‍රවෘත්තියම කියලා තිබුණා ඒ මුදල් ශ්‍රීරාම අන්තිමතුමා ප්‍රකාශ කළා.
ඉරානලස් මන්ත්‍රීතුමාට මම හිතන්නේ ඔය මිලියන 10ක් කරන කරට ඇති වෙන සල්ලි තියෙනවා එතුමාට. හොඳ ව්‍යාපාරිකයෙක්. ඒකත් අපට ආධාර නම් දුන්නා අපේ ඒ ව්‍යාපාර වලට නැතිවරනේ. නමුත් එතුමා මම හිතන්නේ මේ ඒ තත්ත්වයේ පුරවැසියෙක් නෙමෙයි. ඊට වඩා ටිකක් වැදගත් චරිතයක් මේ රටේ ඉන්න එතුමා. But today you decide that you want the Arab government to be popular. So, have you sort of changed your mind and you put the campaign now they are bringing down the government? And if so, how do you sort of propose to go about doing that? I mean, if there's a corrupt government, because the political culture I was talking is based on uncorrupt political culture. So, if we have to launch on that political culture, we have to first get rid of the corrupt government. We have to, if we want to benefit out of the new political culture I am talking about, we will have to topple the government, the corrupt government, then we have to come into power, then implement this new political culture. We have to get the power to implement the political new culture. Basically, I mean, being in the opposition is difficult. All what he can do is to educate the people about the requirement of a new political culture and get the support people. After that, once we throw this government out, we will ensure that we will keep up to the promise, and we will ensure that the new political culture will enjoy the benefits of a new political culture. How do you propose to sort of go about bringing down the current government? What are the steps that you are I mean, for a government, you have to get the vote of the people. There is no other way, no shortcut, no music schools or something. මට තර්ජනයක් තියනවා කියන එක තරහසල දකින්න නැති පෞද්ගලික කාලේ මම නවලෝක රෝහලේ නේවාසිකව ඉන්නකොට නීතිපති දෙපාර්තමේන්තුවේ මම කිව්වා මට තර්ජනයක් තියෙන හින්දා මගේ ආරක්ෂාවට මාව රජයේ රෝහලට ගෙනියන්න ඕනේ කියලා. කියලා ඉවරලා එතන ආරක්ෂාව දෙන්න බෑ නවලෝක රෝහලේ රජයේ රෝහලට ගෙනියන්න ඕනේ. ඒකෙන් මට උන්වහන්සේලාට යම්කිසි අවබෝධයක් ගන්න පුළුවන් මේ වෙනකොට මොකක් හරි අසමාන තර්ජනයක් මට තියෙනවා. අනිත් පැත්තෙන් බැලුවා මම යුද්ධය මෙහෙවපු හමුදාපති යුද හමුදාපති ගොඩබිම සටන මෙහෙවපු හමුදාපති ගාලේ මට තිබුණු තර්ජනය සමුන්නාන්සලා දන්නවා මට රාගෙන මරණ ප්‍රහාර වලට පවා මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් ඒ යුද්ධයට අදාළ අනිත් අයට තාම 300 400 3000 එවැනි ආරක්ෂා සෙබළුන් සංඛ්‍යාවක් ඉන්නවා. ඒගොල්ලොත් ඒ යුද්ධයේ මෙහෙවපු කාර්යදාමයේ යම් කිසි කොටසක් ඉෂ්ට කරපු නිසා. ඉතින් එහෙම වුණාම ඒ යුද්ධයේ මෙහෙවපු හමුදාපතිට ඒ කාලේ 500ක ආරක්ෂාවක් හිටියා. ඒ ආරක්ෂාව අයින් කරලා හමුදායේ සෙබළුන් දීම ප්‍රතික්ෂේප කරලා පොලිසියේ නිලධාරීන් 15ක් පමණක් දීලා ආරක්ෂාව සපයා ගන්න කියන එක මම හිතන්නේ ඒක සාධාරණ දෙයක් තවුන්නාසලට තේරෙනවා. මම හිතන්නේ මේ රටේ ඉන්න පොඩි ළමයෙකුට උනත් තේරෙනවා. ඒ නිලධාරීන් උනත් දන්නවා කොච්චර දුෂ්කරද කියලා. මට දැන් ආරක්ෂාව සපයන නිලධාරීන් උනත් දන්නවා කොච්චර දුෂ්කරද කියලා. ඒ තියෙන තර්ජනය අනුව ඉතා සුළු නිලධාරී සංඛ්‍යාවකින් මට ආරක්ෂාව සපයන්නේ. මට මුලින්ම ටිලාන්ට් මන්ත්‍රීතුමා ප්‍රකාශ කරා දැනුම් දුන්නම එයාගේ බලාපොරොත්තුවක් තියෙනවා මාව නිදහස් කරගන්න සාකච්ඡා කරන්න කියලා ජනාධිපති එක්ක. එහෙම කියපු වෙලාවේ මම එයාට කිව්වා සාකච්ඡා කරනවා නම් ඒ සාකච්ඡාවේදී යම් කිසි කරුණු කීපයක් සාකච්ඡා විය යුතුයි කියලා. මම නිකන් ඉරගෙදරින් එළියට තල්ලු කරාට වැඩක් නැහැ. ඒ කියපු දේවල් තමයි උදාහරණයක් ඇටියට මට දේශපාලනය කිරීමේ අයිතිවාසිකම් ලැබෙන්න ඕනේ. නැත්නම් එහෙම නැත්නම් සාකච්ඡා කළා වැඩක් නැහැ. එවැනි වලින් එකක් තමයි මම කියපු තව එකක්. මම පොන්දේසි නෙමෙයි. මම යාට කියපු කාරණා එකක් තමයි මට ඉදිරියේදී දේශපාලනය කරන්න ඕනේ ජනතාව අතරට යන සර්ජනයක් තියෙනවා තිබුණා. දැන් ඒක වෙනස් වෙන්න පුළුවන් යම් කිසි ප්‍රමාණයකට.
ලස්සන වීන්ටෝන් තියෙනවා. ඒ තර්ජනේ වියට තියෙන හින්දා මාව එළියට දානවා නම් මගේ ආරක්ෂාව ගැන කතා කරන්න කියලා. මාව ඉරගෙදරින් එළියට ගියාම මට ආරක්ෂාව කිව්වේ ඒක කතා කරන්න කියලා. ඒකට ඒ අනුව ඩිරානරස් මන්ත්‍රීතුමා කතා කරා. නමුත් අපි යෝජනා කරපු ඉල්ලපු ආකාරයේ ආරක්ෂාව ලැබුණේ නැහැ. ඒ අන්තිමට දීලා තියෙනවා අපි ඒකෙන් කොහොමවත් අපි ආයතු ගමන යනවා. ඒ ආරක්ෂාව ගැන හිතේ අපි පසුබෑමකට ලක් වෙලා ඉන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙනම් ප්‍රශ්න දෙකක් තියෙනවා. ඔබතුමාව නිදහස් කර ගැනීම සඳහා සංගවුණු කොන්දේසි තිබෙනවද? ඊළඟ කාරණාව ඔබතුමා ජාත්‍යන්තර යුදාධිකරණ සම්බන්ධයෙන් කරපු ප්‍රකාශයක් සම්බන්ධයෙන් විජාප මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කළ තිබුණා මේක ජාත්‍යන්තරයට ජාත්‍යන්තර අපේ රටට එන්න අතවැණීමක් කියලා. මේ ප්‍රකාශ දෙක සම්බන්ධ මේ ප්‍රකාශය සහ මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් ඔබතුමාගේ මතය. ඒ සංගවු කොන්දේසි කියන එක මම ඉස්සෙල්ලා පොඩ්ඩක් කිව්වා. එම් කොන්දේසි මුකුත් තිබ්බේ නැහැ. කරුණු කීපයක් තමයි අපි ඉදිරිපත් කරේ. මම කිව්වා මට ආසාවක් වෙලා තියෙනවා. ඒ අසාධාරණේ සාධාරණේ කර යුතුයි කතා කරනවා නම්. නමුත් මම හිරේ හිටපු එකට කරන්න දෙයක් නැහැ. ඒකට වන්දිය එහෙමනම් ඉතින් මම හිරේ දාපු අය ඇවිල්ලා එයා සමන කාලයක් ගත කරලා මේ කියන්න ඕන අපි චව කිරීමක් කරා කියලා. නමුත් ඒ වෙන්දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මම ඉස්සෙල්ලා ගියා ආරක්ෂාව දෙන්න ඕනේ මට දේශපාලන අයිතිවාසිකම් ලැබෙන්න ඕනේ. වගේ බහුලට කරන විදියට නවතින්න ඕනේ. ඒ වගේ බොහොම සාධාරණ දේවල් තමයි මේ මන්ත්‍රීතුමාට කිව්වේ සාකච්ඡාදී. ඒක කොන්දේසි නෙමෙයි. කිසිම කොන්දේසියක් නැහැ. ආණ්ඩුව පැත්තෙනුත් අපිට කිසිම කොන්දේසියක් ආවේ නැහැ. කිසිම දේශයක් ඉදිරිපත් කරේ නැහැ. ඔය කාරණා තමයි කරුණු කීපයක් තමයි අපි ඉදිරිපත් කරේ. ඊට පස්සේ මන්ත්‍රීවරයෙක් කරපු ප්‍රකාශයක් ගැන මම ඔක දැක්කේ නැහැ. නමුත් මට දෙතුන් දෙනෙක් කිව්වා මෙවැනි ප්‍රකාශයක් තියෙනවා පත්‍රයේ තිබුණා කියලා එහෙම රාශියවන්කන් කියලා තියෙන මම කිව්වම සුදු අපරාධ වලට මම පිළිතුරු දෙනවා කියලා. ඒක ටිකක් බරපතල ප්‍රකාශයක්. මම එහෙම කරපු එකෙන් එවැනි පරීක්ෂණයකට ආරාධනා කරනවා කියලායි ඒ ආරාධනා කරනවා කියලා පේන්න පුළුවන් කියලා තියෙනවා කියලා. ඒ මන්ත්‍රීතුමා මගේ යාළුවෙක්. මාත් එක්ක හොඳ දෙයක්. හැබැයි ඉඳලා ආందోලනාත්මක වගේ ප්‍රකාශයක් කරනවා. වගේ කාලෙතර බෞද්ධ වික්ෂුන් දේශපාලනය කරන්න තව ආందోලනාත්මක කතාවක්. ඉතින් නමුත් ඒක මේ ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ඒකෙන් වෙන්නේ දැන් අස්තෝසේ ආරාධනා කරන්නේ අපි ආරාධනා කරානේ පරීක්ෂණයක් කියන්න කියලා. රජේ දැන් කිමුන්න මෙහෙට ගෙන්නලා එතුමාත් එක්ක කිසිමකුත් අත්සන් කළා. අපි ආරාධනා කරා මේ අපරාධ වෙලා තියෙනවා නම් ඒක ගැන පරීක්ෂණයක් කරන්න කියලා. ඒ පාර්ශ්වය දැන් කිමුන් මහත්තයා ගිහිල්ලා ඒ කොමිසමක් පත් කරා කමිටුව පරීක්ෂණය කරන්න. ඊට පස්සේ අපි ආපහු LLRC report එකක් හදලා ඒකේ ඔයා ගැන ලියලා accountability කියන වචනේ දාලා මේ තියෙන මොනවා හරි කියලා කියන නම් ඒවට ඔයා කියන්න ඕනේ කියලා පරීක්ෂණ කියන්න ඕනේ කියලා කමිටුවක් පත් කරලා ලොකු report එකක් හදලා ඒකත් එරිය ආපහු සත්‍යාධික සංවිධානයට ලෝක ප්‍රජාව. ඒකට එතෙන්දී ආපහු අපි ආරාධනාවක් කරා මේ අපරාධ වෙලා තියෙනවා නම් accountability කියන එක ගැන පරීක්ෂණ තිබිය යුතුයි කියලා. ඒකට අපිට ආරාධනා කරන්න අවස්ථාවක් නැහැ. ඒ ආරාධනා පිළි අරගෙන ඒගොල්ලෝ ගිහිල්ලා UN එකේ resolution එකක් පාස් කරගත්තා. ඒ පරීක්ෂණය කරන්න ඕනේ කියලා. ඉතින් තව මොකටද මං වගේ පොඩි මිනිහ ආරාධනා කරන්නේ? නම් මේ රටේ ඉන්න පොඩි මිනිහෙක් දේශපාලනඥයෙක් මේක. මගේ ආරාධනා එනකන් ඒගොල්ලෝ කවුරු බලාගෙන ඉන්නේ නැහැ. ඒගොල්ලන්ට ආරාධනා හම්බෙලා ඒ resolution පාස් කරගෙන හැම අතින්ම දැන් ඒගොල්ලෝ ශක්තිමත් කළා ඉවරයි. ඒ පරීක්ෂණය ඒගොල්ලෝ කරනවා අනිවාර්යයෙන්. ඉතින් මේ මන්ත්‍රීතුමා මන් දන්නවා දක්ෂ නීතිඥයෙක්. නමුත් මේ හමුදාමේ අංශවල ඒවා සමහරලාට තේරුම් ගන්න බෑ. මට සමහර නීතිඥයෝ දන්න දේවල් තේරෙන්නේ නැහැ වගේ. ඒකයි මම හිතන්නේ ඒකට ප්‍රකාශයක් කරන්න නැත්තේ. මම එතුමා එක්ක බොහොම ළඟින් ඉඳන් වැඩ කරා. එතුමාගේ සිතුම් පැතුම් ඇඟේ පිහිටලා තියෙන දේශපාලනය කොච්චර අවංකද
කියන දේ කොච්චර දුරට කරනවද ඒ විශ්වාස කරන්න පුළුවන්ද කියන එක මම හිතන්නේ හුඟක් දන්න කෙනෙක්. ඒක නිසා මට නැවතත් ඒ ජනාධිපති තුමා ගැන විශ්වාසයක් තියලා මම කියපු ගමනට යන පුද්ගලයෙක් හැටියට මට එතුමා ගැන විශ්වාසයක් තියන්න බෑ. මම දවල් වකනවලේ රැ වැටෙන්නේ නැහැ. මම එකපාර එකට වැඩ කළා මගේ යුතුයකම් මම ඉෂ්ට කරා. මේ වෙලාවේ මට මේ ඔක්කොම දේවල් දකින්න හම්බුණා. මම ආපහු ගිහලා එකට ඉඳගෙන වැඩ කරන්න කවදාවත් කැමති වෙන්නේ නැහැ. මොකද ඒ විශ්වාසය නැති නිසා. ඔය පාලකයෝ ඒගොල්ලන්ගේ ඇඟේම පිටලා කියන ඥානවලම දූෂණය. ඒගොල්ලන්ගේ දූෂණය මේ ඊතරේ දාපුවා නෙමෙයි. දසවර්ෂ ගණන් තිස්සේ දේශපාලනය කරලා ඇඟට ආරාජික වෙලා තියෙන දූෂණය. ඒවා තමුන්නාන්සේලා හරි මම හරි කවුරු හරි ගිහිල්ලා බණ දෙසුවට ඒ වහන් ඉඳලා අර දූෂණය ඉවත් කරගන්න බෑ. ඒ කාලේ පැනලා ඉවරයි ඒගොල්ලෝ. ඒකන්ද මම කැමති නෑ. ඒ ටයිම් වල කියලා හිතගෙන ඉඳලා ආපහු මමත් ඒ වර්ගයේ හිටපු හමුදාපතිය ඇටියට මම ඇත්තට මේ හමුදාවට ඉතාම ගෞරවනීය තැනක් නේරන් දුන්නා. මේක තමුන්නාන්සලා අනිවාර්යෙන් පිළිගනි. ඒ හමුදාව මම දුන්න හමුදාව ඉතාම ගෞරවනීය ලෙස වෘත්තීය කරලා රටේ තිබුණ ත්‍ස්තවාදයක් ඉවර කළා. ඉතාම ජනතාවගේ ගෞරවයට භාජනය වුණා. ඉතින් ඒ කාලේ මම ඒගොල්ලන්ට දේශපාලනය කරන්න ඉඩ දුන්නේ නැහැ. දේශපාලනඥයෝ සතුටු කරන්නේ හමුදාව මම මේ ඉුවේ නැහැ. අඩුම ගානේ කියනවා නම් හමුදාවේ සෙබලෙක්වත් දේශපාලනඥයෙක්ගේ අයකට මාරු කරන්නවත් මම ඉඩ දුන්නේ නැහැ. දේශපාලනඥයෝ ඒක හන්ද මට කියන්න ආවෙත් නැහැ. ඒ හමුදාවල උවලා වෘත්තීමේ නොවන දේවල් කරවන්න උත්සාහ කරෙත් නැහැ. මේ කියන්නේ. දැන් මම දකින්නකොට මේ හමුදාවේ සෙබළුන් සමහර තැන්වල මඩ ගාගෙන කිලුට වඳුන් නැදගෙන කොළඹ නගර සභාවේ ඉන්න ඒ කුලී වැඩ කරන්න ඉන්න කට්ටියක් ඉන්නවා. පඩි ගෙවලා බඳවාගෙන ඉන්න ඒ වෘත්තීයමය වශයෙන් මෙවැනි රාජකාරී කරන කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝන්ගෙන් කෙරෙන්න ඕන සේවය හමුදා සෙබළුන් ගිහිල්ලා කරනවා දකින්න එක මට ඇත්තටම හිතට තාම කනගාටු වෙන දෙයක්. හමුදා සෙබළෙක්ගේ ආත්ම ගෞරවය රැකෙන්න ඕනේ. ඒ සෙබළා නිලැඳුමක් ඇඳාම ඒ සෙබළා පෞරණීය කෙනෙක් හැටියට ජනතාව විසින් දකින්න ඕන. නැත්නම් අද කානුවක බහලා ඉඳලා උදැල්ලක් අරන් කානුව හොද ඉඳලා හෙට පාරමැද්දේ හිටගෙන ජනතාවට මොන හරි ආරක්ෂා සම්බන්ධ නියෝගයක් මේ සෙබළ දුන්නොත් ඒ නියෝගය අර යායුතු ආකාරයෙන් මේ බරපැන ඇතුවම යන්නේ නැහැ ජනතාව අතර. මොකද ඒකට මේ සෙබළ දකින්නේ වෙනස් පුද්ගලයෙක් හැටියට. ඒකන්ද සෙබළාගේ ආත්ම කරුත්තේ රැකෙන දේවල් පමණයි සෙබළුන් ලව්වලා කෙරෙවි යුත්තේ. සංවර්ධනයට සහභාගී වෙනවා කියන එක ලෝකේ හැමතැනම සිද්ධ වෙනවා. හමුදා රටේ සංවර්ධනයේ යුද්ධයක් නැත්නම් සහභාගී වෙන්න ඕනේ. ඒ සංවර්ධනය වෙන ක්‍රමවලින් විතමු ඉංජිනේරු රෙජිමේන්තුවක් තියලා ඒගොල්ලන්ට පුළුවන් පාරවල් පාලම් ගොඩනැගිලි හදලා සහභාගී වෙන්න. තාක්ෂණයෙන් කෙලවරට ගියපු ඥානසේ කෙලවරට ගියපු අයත් යාවි ඉන්නවා. IT තොරතුරු තාක්ෂණයෙන් හොඳට සුසුකරන ලැබපු ක්වොලිෆයිඩ් කිය අපි ගාව හමුදාවල ඉන්නවා. ඒගොල්ලෝ පාවිච්චි කරන්න පුළුවන් රටේ සංවර්ධනය. එහෙම නැත්නම් ගුවන් හමුදාව පාවිච්චි කරන්න පුළුවන් සංවර්ධනයට. මේක ආකාරයෙන්. හැරෙන්න කොහේ හරි එකපාරටම කානුවක් බ්ලොක් කරලා ගඳ ගැහුවා මතක් වෙන්නේ හමුදාව. එහෙම නැත්නම් කොහේ හරි ඔලු සිගයක් තියනවා නම් ඒ ඔලු අඩුකම් මතක් වෙන්නේ යුද හමුදාව. දැන් ඊයේ මම ගියා අර දැඩිකුල්ල තිබුණේ ඔයා මඩුවට අපි තන්තිරිමල්ලේ විහාරේ වන්දනා කරලා එන ගමන් එතනින් එන ගමන් පොඩ්ඩක් නවත්තලා බැලුවා. එතන හිටපු නිලධාරීන් ඒ ප්‍රදේශයේ ඉන්න කට්ටියක් අපි හම්බ වුණා. ජේසේවකෝ වගේ. ඒගොල්ලෝ කිව්වේ දැන් මේ ඔයා මඩුවේ සමහර දේවල් ගොවිපලක් අරින්න එවැනි දේවල් හමුදාවට බාර දීලා තියෙනවා. එතන අක්කර 200ක් කොහෙද. ඒක කිරිපට්ටියක් දාන්න හදනවා මම හිතන්නේ හමුදාව දාලා. ඉතින් එවැනි ක්‍රියාදාම කරන්න බෑ. මේක සංවර්ධනයක් නෙමෙයි. මේ කරගන්න දෙයක් නැතිකමට හැමතැනදීම හමුදාව මතක් කරනවා. පස්සේ එතන තුන වීග වඩාවක් ඒකක වඩාවක් වෙන් කළා කියනවලු. ඒකෙන් හමුදාවෙන් වීග වඩාව පුරවන්න ඕනේ.
ලෝකයේ තියෙන ලොකුම ඊගවඩා තුමද කොහෙද කියලා නේ කිව්වේ. මොකද තියෙන්නේ? එයින් එකක් බාර වෙලා තියෙන්නේ ඒකේ වීතිරේම හමුදාවේ රාජකාරිය. මම හිතන්නේ කියලා කොහෙන් හරි කපාගෙන හරි ඇවිල්ලා කොහොම හරි දැන් හමුදා යන්න හමුදාපත්‍රයේ ගෙදර යන්න වෙන්නේ. අරටි පුරවන්න ඕනේ. ඉතින් එවැනි දේවල් කරන්න නෙමෙයි යුද හමුදා තියෙන්නේ. ඒවා හමුදා රාජකාරී ගැන දැනුමක් නැති. හමුදා රාජකාරී ගැන රුචිමේ අවබෝධයක් නැති දේශපාලනඥයන් යටතේ වැඩ කරන ආරක්ෂක මහත්යන්ෂේ ඉන්න අය. ඒගොල්ලෝ කරන අත්නෝමතිය ක්‍රියාදාමයන්. ඔබතුමා ජනාධිපතිගේ පටවි ජනාධිපතිවරණයේදී ඔබතුමාට විශ්‍රාමගිය බොහෝ හමුදා නිලධාරීන් සහයෝගය දුන්නා. ඒ වගේම ඒ ජනාධිපතිවරණයෙන් පස්සේ බොහෝ දෙනෙක් පරිගැනීමකට ලක් වුණා රජයට. ඔබතුමා නිදහස් වුණා සමහර අයට මේ පරිගැනීම් තවදුරටත් සිද්ධ වෙනවා. නමුත් තවදුරටත් ඔබතුමාත් එක්ක මේ වගේ තවදුරටත් සංගීතය කරන්නකෝ කොටසක් තියෙනවා. ඔබතුමා මොකද එයාට මේක පණිවිඩය? එයාට වෙන පණිවිඩය. ඒකෙන් මේ ඉස්ලාමික රණවිරුවෙක් කියන්නේ ආ ඊට පස්සේ මේ සමාජයේ ඉන්න සාමාන්‍ය වැසියෙක්. ඒකට පරිගැනීමෙන් ලක් වෙලා ඉන්නේ මේ හමුදා සබලෙක් නෙමෙයි අවශ්‍ය. එතෙන්දී රටට සේවය කරපු දැන් ඉන්න රටේ ඉන්න සාමාන්‍ය වැසියෙක්. මමත් රටට සේවය කරපු රටේ දැන් ඉන්න සාමාන්‍ය වැසියෙක්. ඒකට පරිගැනීමට ඒගොල්ලන්ටත් තාම මුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මමත් තාම මේ පරිගැනීමේ ගොදුරක් හැටියට යන්නේ. මම වෙනුවෙන් එල්ල වෙන බුරු චෝදනා එල්ල කිරීම, සුවව පැටලවීම, ඒ දේවල් තාම ඉවර වෙලා නැහැ. මගේ දූ දරුවන්ට තියෙන චෝදනා එල්ල කිරීම, ඒගොල්ලන්ට විරුද්ධව ගෙන යන ක්‍රියාදාමයන් තාම ඉවර වෙලා නැහැ. ඒක හන්ද ඒක මම දන්නවා ඒ ඉස්ලාමික හමුදා නිලධාරීන්ට පමණක් නෙමෙයි මගේ වටේ ඉන්න තවත් මේ රටේ පුරවැසියන්ට එවැනි පාර්ටි වලට මර්ධනයට භීෂණයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒගොල්ලන්ට මට කියන්න තියෙන්නේ ඉතින් මමත් ඒකට මුහුණ දෙනවා වගේම අපි අසරණ වෙන යම් ප්‍රමාණයකට රජයේ බලය අයිතිලක පාවිච්චි කරන නිසා රටවැසියන් වගේම අපිත් අසරණ වෙලා තියෙන යම් ප්‍රමාණයකට නීතියේ පිටක් නැති වෙලා තියෙනවා. ඒකට ඒගොල්ලන්ටත් ඒ ප්‍රශ්නේ තියෙනවා. නමුත් අදේකමත් වෙන්න එපා. ඉදිරියට දුෂ්කරයි අපිට කැපකිරීම කරන්න සිද්ධ වෙයි. අපි නොසැලී ඒවට මුහුණ දෙන්න ඕනේ කියන එක කියන්න තියෙනවා. පළවෙනි ප්‍රශ්නය මම හිතන්නේ අපි දෙවිද සංවිධානයේ හරි සන්දානයේ හරි මුස්ලිම් කොංග්‍රසයේ හරි මේ රටේ තියෙන ජාතික ජනවාර්ගික ප්‍රශ්නයට වෙනුවෙන් ඉදිරිපත් කරන තවත් සංවිධාන හරි තියෙනවනම් අපි හරි ආසයි ඒගොල්ලොත් එක්ක ඇත්තටම කතා කරලා ඒගොල්ලෝන්ගේ අදහස් දැනගෙන අපේ අදහස් ඒගොල්ලන්ට කියලා ඒ ගැන යම් කිසි අවබෝධයක් ඇති කරගන්න. අපි රජයේ නැති හින්දා අපට ඒක ඒ ප්‍රශ්නේදී මැදිහත් වෙලා යමක් කරන්න පුළුවන් ප්‍රමාණය ඉතාම විරලයි. ඉතාම පොඩ්ඩයි. නමුත් ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා රටවැසියාගේ සිතුම් පැතුම් ගැන ඒගොල්ලන්ට අවබෝධයක් ලබා දෙන්න. ඒගොල්ලෝ මේ ප්‍රශ්නේදී මතු බලාපොරොත්තු වුණා කියලා අපිට දැනුමක් ලබා ගන්න. සංගීතයට ඒකේ කිසිම එහෙම නොකරන්න කිසිම හේතුවක් නැහැ. සෝනාකල දෙවෙනි ප්‍රශ්නේ කියන්නේ. මේ ආරාධනාවක් ලැබෙන්නේ නැහැ. රජේ හිතන්නේ නැහැ මේ ආරාධනාවක් කරයි කියලා. රජේ දන්නවා මම සාමාන්‍ය ප්‍රතිපත්ති මත පිළිලා වැඩ කරන පුද්ගලයෙක් කියලා. වාසිතකා කෙටි අරමුණු සඳහා යන පුද්ගලයෙක් නෙවෙයි කියලා. ඒකන්ද මම හිතන්නේ මේ ආරාධනාවට කවදාවත් දෙන්න හේතුත් නැහැ කියලා.
නැත්නම් මේ ප්‍රශ්නේ ආපෙත් ගැන සතුටු වෙනවා. ඒ යුද්ධයේ අන්තිම කාලේ කිට්ටුව මට සුමානයක් පමණ රටින් පිට වෙලා ඉන්න සිද්ධ වුණා. 11 වෙනිදා ඉඳලා මේ මාසේ 17 වෙනිදා වෙනකන්. ඒක චීනයට යෑමට තිබුණ සංවිධානය කළ තිබුණ සංචාරයක් පස් පාරක් කල් දාලා තිබුණ සංචාරයක්. ඒ සංචාරය කල් දාලා අන්තිමට රජයේ මුදලින් ඒ යන නිලධාරීන්ට බලපත්‍ර පවා අරගෙන ඒ නවතු පළවල් හෝටල් පවා බුක් කරලා රජයේ මුදල් ඒකට යොදවලා තිබුණ හින්දා ඒ වෙලේ ඒක ආපහු කල් දාන්න හරි කැන්සල් කරන්න හරි බැරි තත්ත්වයක් තිබුණා. ඒක හේතුවක්. අනිත් එක ඒ යුද්ධය සමහරුන්ට ඔය සුමානයට සීමා වෙලා තිබුණාට මගේ රණවිමේ හිටපු සෙබළුන්ටයි ඒක අවුරුදු 2යි මාස 9ක යුද්ධයක්. මාවිල්ලාව වලින් පටන් ගත්ත දවසේ ඉඳලම අපි එකම ආකාරයෙන් එකම භයානක එකම දුෂ්කර යුද්ධයකට මුහුණ දුන්න හැමදාම. ඒක කිසි කාලයක සමහරු යුද්ධ ගැන හිතන්න පටන් ගත්තේ යුද්ධයක් යනවා නේද කියලා ඇස්සරුනේ මේ බලන්න පටන් ගත්තේ මේකේ ජය කොටිය දාන්න ඕන්න මෙන්න කියනකොට. එතරම් මේගොල්ලෝ යුද්ධයක් රට යනවාද කියලා ගණන් ගත්තේ නැහැ. අපිට එක හා සමානවම මට එක හා සමාන වාකීමක් තිබුණා යුද්ධ පටන් ගත්ත දවසේ ඉඳලා. දුෂ්කරයි, භයානකයි, ජීවිත හානි සිද්ධ වුණා. ඒකේ වෙනසක් තිබ්බේ නැහැ. අන්තිම සුමානයේද යුද්ධ පටන්ත මාවිල්ලා ආරුවල්ද කියලා කිසි වෙනසක් තිබුණේ නැහැ. නමුත් එකක් මම කියන්න කැමතියි. අපි යුද්ධේ පුදුකුඩිරුප්පු කියන ප්‍රදේශයේ මුලදී එතෙන්දී ත්‍ස්වාදීන් 400ක් පමණ විනාශයලා 135ක් අපි අත්අඩංගුවට ගත්තා. එතන හිටියේ ඒ 535 ත්‍ස්වාදීන්ගේ හිටපු බලගතුම සටන්කාමීන් කොටස. ඒගොල්ලෝ කොටු වෙලා පුදුකුඩිරුප්පු වලදී ඝාතනය වුණා. ඊට පස්සේ යුද්ධේ හුවා තිබුණ බස්තය මගේ අරුණා යුද්ධේ. ඊට පස්සේ ත්‍ස්වාදීන් අපි සීමා හිර කරේ මූදු වෙරළ තීරයට පමණයි. නැතිකණ්ඩාල් කලපුවටත් මෙනිහිර මූදු වෙරළ තීරයට අතර ප්‍රදේශයට ත්‍ස්වාදීන් කොටු වුණා. ඊළඟට අප්‍රේල් 19 වෙනිදා අපි වෙල්ලමුල්ලි වයිකාල් වලට ප්‍රයත්න කරලා එතෙන්දී ත්‍ස්වාදීන් සහ කොටු වෙලා හිටපු ජනතාවගෙන් 1,15,000ක් මුදවා ගත්තා. මුදවා ගත්තාන් පස්සේ මූදු වෙරළ තීරයේ කිලෝමීටර් 8ක තීරුවකට තමයි දිග කිලෝමීටර් 8ක් පළල කිලෝමීටර් 1.5 පවන තීරුවකට තමයි ත්‍ස්වාදීන් අප්‍රේල් 19 වෙනිදාන් පසු කළා හිටියේ. එතකොට ඒ අවස්ථාවේ ඉඳලා ඒ යුද්ධේ තිබුණේ අපිට ඇත්තටම තිබුණේ නිකන් අර බුල්ඩෝසර් එකක් නැත්නම් ගල් රෝලක් පෙරලාගෙන යනවා වගේ. ගල් රෝලට බ්‍රේක් අත ඇරියනම් ඉදිරියට යනවනේ පල්ලමක. අන්න ඒ වගේ තත්ත්වයකට යුද්ධය ඇවිල්ලා තිබුණේ අප්‍රේල් 19 වෙනිදා පස්සේ ඇත්තටම. එතකොට ඒක අමුතුවෙන් ජෙනරල් කෙනෙකුට හරි එහෙම නැත්නම් ජෙනරල්ටත් වඩා යුද ශිල්පය දන්න ලේකම් කෙනෙකුට හරි එහෙමත් නැත්නම් වෙන අපිට කෙනෙකුට හරි ඇවිල්ලා කරන්න යුද්ධයක් තිබුණේ නැහැ. එතකොට තිබුණේ මේක අර නවත්තන්න බැරි ගමනක්. ඒ ගමන ජයග්‍රහණය කරා යනවා. සක්සුලක්ෂයක ඒක ගල් රෝල පෙරලි යනවා. යමුදාව උතුරු ඉඳලා දකුණට දිනපතාම මීටර් 500ක් 600ක් ඔය වගේ ගමන් කර ආවා. ඇත්තටම ඊට පස්සේ තිබුණේ අර දෙක ලුටිනල්ලාගේ සාජන්ලාගේ කෝප්පල්ලා යුද්ධයක්. ජනරල්ලාට හමුදාපතිවරුන්ට කරන්න දෙයක් එතන තිබුණේ නැහැ. මට එතකොට තිබුණා රාජකාරියෝ වගේම තමයි මම හිතන්නේ මේ අවස්ථාවේ දුර්ලභ තිබුණේ. තව මහා ජනතාව 85000 තව ඇතුළේ හිර වෙලා හිටියේ. ඒ ජනතාව එළියට ගන්න එක විතරයි මට හවපති කෙනෙක් හැටියට ඒ වෙලාවේ ඔළුවට තිබුණ බරකට තිබුණා. නැත්නම් යුද්ධය ඉවර වෙනවා. ඒ යුද්ධය අර ජයගනු වල පල්ලයට පෙරලි යනවා කියන එක ප්‍රශ්නයක් තිබෙන්නේ නැහැ. ඒකන්ද ඒ කාලය ඇතුළත සුමානයක් එතන නොහිටියට ඒ දෙක ලුතිනල්ලා ඒ කෝප්පලේ සාජන්ලා ඒ යුද්ධය ඉවර කරනවා කියන එක සැකයක් තිබෙන්නේ නැහැ. කොහොම වුණත් මම රටෙන් පිට හිටපු සුමානෙත් මගේ කාර්ය මණ්ඩලය සිටියන් චන්ද්‍රිකා දුරකථන හැමාංශයේ හැමදේම අරන් ගිහිල්ලා ඒ ඊනේ හිටපු කාලයත් ඒ යුද්ධය දවස් 3 පාරක් ඒ සේනාංක කටයුතුන්ට කතා කර ඒ සැලසුමේ සිටියන් දිගහැරගෙන ඒ යුද්ධය කොළඹ ඉඳන් මෙහෙවපු ආකාරයටම මෙහෙවුවා. ඒ යුද්ධ මෙහෙවනකොට කොළඹද, ගාල්ලේද, චීනේද, රුසියාවේද තියෙන උඩම තියෙනකද නොත් උත්තරදේද කියලා වෙනසක් නැහැ. ඒ හමුදාපතිගේ කාර්ය මණ්ඩලයේ සිටියන් ටිකයි ඒ සංනිවේදන උපකරණ ටිකයි තියෙනවා. ඒ හමුදාපති කෙනෙක් කියන්නේ
ඉස්සරහට දුවලා ගිහලා ග්‍රෙනේඩ් විසිකර කරගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. ඒ අන්තිම කාලේ තිබුණේ ග්‍රෙනේඩ් වලින් ගහගහ කරන තමයි කෝප්පල සාජයන්ට. ඒකන්ද මගේ උත්තරේ සාර්ථකයි ඔබතුමිය ප්‍රශ්නෙට. ඔබතුමා අන්තිම සුමානේ කතා කරන්නේ යුද්ධයක් කියන දෙයක් ගැන අවබෝධයක් නැති අඩු ගන්න යුද්ධයක් ගැන ලියපු පොතක්වත් කියවන්න නැති කට්ටිය වගේ. ඔබතුමා අදහස් කරනකොට රාජපත්‍රේ නම් ආටිකල්යක් දැක්ක වෝටර්ස් ගෝ කියලා එකක්. ඒක වගේ. ඔබට ඒක ගැන අදහස් කියන්නේ. මම මේ පොත කියුවේ ඇත්තටම මේ මේක තියෙන්නේ කවුරු කියන්නේ පොත තියෙන්නේ? ඒ කවුරු හරි යුද්ධය කියන්නේ ඒ නම දාලා තියෙන්නේ මොකද ඒ විදියට? ඔය කියලා නෑ. කවුරු හරි කියපු කෙනෙක් ඉන්නවද? ඇයි ඒ පොතට ඒ නම දාලා තියෙන්නේ? හිටපු හමුදාපතිය කියන මම ඇත්තට මේ හමුදාවට ඉතාම ගෞරවනීය තැනක් මේරන් දුන්නා. මේක තමුන්නාන්සලා අනිවාර්යයෙන් පිළිගනි. මේ හමුදාව මමාන දුන්න හමුදාව ඉතාම ගෞරවනීය ලෙස වෘත්තීය කරලා රටේ තිබුණ ත්‍රස්තවාදයක් ඉවර කළා. ඉතාම ජනතාවගේ ගෞරවයට භාජනය වුණා. ඉතින් ඒ කාලේ මම ඒගොල්ලන්ට දේශපාලනය කරන්න ඉඩ දුන්නේ නැහැ. දේශපාලනඥයෝ සතුටු කරන්නේ හමුදාව මම මේ ඉවේ නැහැ. අඩුම ගානේ කියනවා නම් හමුදාවේ සෙබලෙක්වත් දේශපාලනඥයෙක්ගේ අයකට මාරු කරන්නවත් මම ඉඩ දුන්නේ නැහැ. දේශපාලනඥයෝ ඒක හන්ද මට කියන්න ආවෙත් නැහැ. ඒ හමුදාවල උවලා වෘත්තීමේ නොවන දේවල් කරවන්න උත්සාහ කරෙත් නැහැ. මේ කියන්නේ. දැන් මම දකින්නකොට මේ හමුදාවේ සෙබළුන් සමහර තැන්වල මඩ ගාගෙන කිලුටු වැඳුම් නැදගෙන කොළඹ නගර සභාවේ ඉන්න ඒ කුලී වැඩ කරන්න ඉන්න කට්ටියක් ඉන්නවා. පඩි ගෙවලා බඳවාගෙන ඉන්න ඒ වෘත්තීයමය වශයෙන් මෙවැනි රාජකාරී කරන කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝන්ගෙන් කෙරෙන්න ඕන සේවය හමුදා සෙබළුන් ගිහිල්ලා කරනවා දකින්න එක මට ඇත්තටම හිතට තාම කනගාටු වෙන දෙයක්. හමුදා සෙබළෙක්ගේ ආත්ම ගෞරවය රැකෙන්න ඕනේ. ඒ සෙබළා ඊළඟුමක් ඇඳාම ඒ සෙබළා පෞරණීය කෙනෙක් හැටියට ජනතාව විසින් දකින්න ඕන. නැත්නම් අද කානුවක බහලා ඉඳලා උදැල්ලක් අරන් කානුව හොද ඉඳලා හෙට පාරමැද්දේ හිටගෙන ජනතාවට මොන හරි ආරක්ෂා සම්බන්ධ නියෝගයක් මේ සෙබළ දුන්නොත් ඒ නියෝගය අර යායුතු ආකාරයෙන් මේ බරපැන ඇතුවම යන්නේ නැහැ ජනතාව අතර. මොකද ඒකට මේ සෙබළ දකින්නේ වෙනස් පුද්ගලයෙක් හැටියට. ඒකාන්ත සෙබළාගේ ආත්ම කරුත්තේ රැකෙන දේවල් පමණයි සෙබළුන් ලව්වලා කෙරෙවි යුත්තේ. සංවර්ධනයට සහභාගී වෙනවා කියන එක ලෝකයේ හැමතැනම සිද්ධ වෙනවා. හමුදා රටේ සංවර්ධනයේ යුද්ධයක් නැත්නම් සහභාගී වෙන්න ඕනේ. ඒ සංවර්ධනය වෙන ක්‍රමවලින් විතමු ඉංජිනේරු රෙජිමේන්තුවක් තියලා ඒගොල්ලන්ට පුළුවන් පාලන ගොඩනැගිලි හදලා සහභාගී වෙන්න. තාක්ෂණයෙන් කෙලවරට ගියපු ඥානසේ කෙලවරට ගියපු අයත් යාවි ඉන්නවා. IT තොරතුරු තාක්ෂණයෙන් හොඳට සුසුකරන ලැබපු ක්වොලිෆයිඩ් කිය අපි ගාව හමුදාවල ඉන්නවා. ඒගොල්ලෝ පාවිච්චි කරන්න පුළුවන් රටේ සංවර්ධනය. එහෙම නැත්නම් ගුවන් හමුදාව පාවිච්චි කරන්න පුළුවන් සංවර්ධනයට. මේක ආකාරයෙන්. හැරෙන්න කොහේ හරි එකපාරටම කානුවක් බ්ලොක් කරලා ගඳ ගැහුවා මතක් වෙන්නේ හමුදාව. එහෙම නැත්නම් කොහේ හරි ඔලු ඉතියක් තියනවා නම් එළවලු අඩුකම් මතක් වෙන්නේ යුද හමුදාව. දැන් ඊයේ මම ගියා අර දැඩිකුල්ල තිබුණේ ඔයා මඩුවට අපි තන්තිරිමල්ලේ විහාරේ වන්දනා කරලා එන ගමන් එතනින් එන ගමන් පොඩ්ඩක් නවත්තලා බැලුවා. එතන හිටපු නිලධාරීන් ඒ ප්‍රදේශයේ ඉන්න කට්ටියක් අපි හම්බ වුණා. ජේසේවිකෝ වගේ. ඒගොල්ලෝ කිව්වේ දැන් මේ ඔයා මඩුවේ සමහර දේවල් ගොවිපලක් අරින්න එවැනි දේවල් හමුදාවට බාර දීලා තියෙනවා. එතන අක්කර 200ක් වගේ. ඒක කිරිපට්ටියක් දාන්න හදනවා මම හිතන්නේ හමුදාව දාලා. ඉතින් එවැනි ක්‍රියාදාම කරන්න බෑ. මේක සංවර්ධනයක් නෙමෙයි. මේ කරගන්න දෙයක් නැති කමට
හැමතැනදීම හමුදා මතක් වෙනවා. ඇසෙතන තුන වීග වඩාවක් ඒකක වඩාවක් වෙන් කළා කියනවලු ඒකෙන් හමුදා වෙන්නේ වීග වඩා පුරවන්න ඕනේ. ලෝකයේ තියෙන ලොකුම වීග වඩා තුනද කොහෙද කියලා නේ කිව්වේ. මොකද තියෙන්නේ? එයින් එකක් බාර වෙලා තියෙන්නේ ඒකේ වීතිරියම හමුදාවේ රාජකාරිය. මම හිතන්නේ ගිහිල්ලා කොහෙන් හරි කපාගෙන හරි ඇවිල්ලා කොහොම හරි දැන් හමුදා යන්න හමුදාපතේ ගෙදර යන්න වෙන්නේ. අරටි පුරවන්න ඕනේ. ඉතින් එවැනි දේවල් කරන්න නෙමෙයි යුද හමුදා තියෙන්නේ. ඒවා හමුදා රාජකාරී ගැන දැනුමක් නැති හමුදා රාජකාරී ගැන වෘත්තීමේ අවබෝධයක් නැති දේශපාලනඥයින් යටතේ වැඩ කරන ආරක්ෂක මහත්යන්ෂේ ඉන්න අය ඒගොල්ලෝ කරන අත්නෝමතිය ක්‍රියාදාමයන්. ඔබතුමා ජනාධිපතිගේ පටවි ජනාධිපතිතුමනේදී ඔබතුමාට විශ්‍රාමගිය බොහෝ හමුදා නිලධාරීන් සහයෝගය දුන්නා. ඒ වගේම ජනාධිපතිතුමෙන් පස්සේ බොහෝ දෙනෙක් පරිගැනීමකට ලක් වුණා රජයට. ඔබතුමා නිදහස් වුණා සමහර අයට මේ පරිගැනීම් තවදුරටත් සිද්ධ වෙනවා. නමුත් තවදුරටත් ඔබතුමාත් එක්ක මේ වගේ තවදුරටත් සංවිධානය කරන්න කොටසක් තිබෙනවා. ඔබතුමා මොකද එයාට පණිවිඩය? එයාට දෙන පණිවිඩය. ඒකෙන් මේ ඉස්ලාමික රණවිරුවෙක් කියන්නේ ආ ඊට පස්සේ මේ සමාජයේ ඉන්න සාමාන්‍ය වැසියෙක්. ඒකට පරිගැනීමට ලක් වෙලා ඉන්නේ මේ හමුදා සබලෙක් නෙමෙයි අවශ්‍ය. එතෙන්දී රටට සේවය කරපු දැන් ඉන්න රටේ ඉන්න සාමාන්‍ය වැසියෙක්. මමත් රටට සේවය කරපු රටේ දැන් ඉන්න සාමාන්‍ය වැසියෙක්. ඒකට පරිගැනීමට ඒගොල්ලන්ටත් තාම මුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මමත් තාම මේ පරිගැනීමේ ගොදුරක් හැටියට යන්නේ. මම වෙනුවෙන් එල්ල වෙන බුරු චෝදනා එල්ල කිරීම, සුවව පැටලවීම, ඒ දේවල් තාම ඉවර වෙලා නැහැ. මගේ දූ දරුවන්ට තියෙන චෝදනා එල්ල කිරීම, ඒගොල්ලන්ට විරුද්ධව ගෙන යන ක්‍රියාදාමයන් තාම ඉවර වෙලා නැහැ. ඒක හන්ද ඒක මම දන්නවා ඒ ඉස්ලාමික හමුදා නිලධාරීන්ට පමණක් නෙමෙයි මගේ වටේ ඉන්න තවත් මේ රටේ පුරවැසියන්ට එවැනි පාර්ටි වලට මර්ධනයට දීශනයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒගොල්ලන්ට මට කියන්න තියෙන්නේ ඉතින් මමත් ඒකට මුහුණ දෙනවා වගේම අපි අසරණ වෙන යම් ප්‍රමාණයකට රජයේ බලය අයිතිලක පාවිච්චි කරන නිසා රටවැසියන් වගේම අපි අසරණ වෙලා තියෙන යම් ප්‍රමාණයකට නීතියේ පිටක් නැති වෙලා තියෙනවා. ඒකට ඒගොල්ලන්ටත් ඒ ප්‍රශ්නේ තියෙනවා. නමුත් අදේකමත් වෙන්න එපා. ඉදිරියට දුෂ්කරයි අපිට කැපකිරීම කරන්න සිද්ධ වෙයි. අපි නොසැලී ඒවට මුහුණ දෙන්න ඕනේ කියන එක කියන්න තියෙනවා. පළවෙනි ප්‍රශ්නය මම හිතන්නේ අපි විවිධ සංවිධානයේ හරි සන්දානයේ හරි මුස්ලිම් කොංග්‍රසයේ හරි මේ රටේ තියෙන ජාතික ජනවාර්ගික ප්‍රශ්නයට වෙනුවෙන් ඉදිරිපත් කරන තවත් සංවිධාන හරි තියෙනවනම් අපි හරි ආසයි ඒගොල්ලොත් එක්ක ඇත්තටම කතා කරලා ඒගොල්ලෝන්ගේ අදහස් දැනගෙන අපේ අදහස් ඒගොල්ලන්ට කියලා ඒ ගැන යම් කිසි අවබෝධයක් ඇති කරගන්න. අපි රජයේ නැති හින්දා අපට ඒක ඒ ප්‍රශ්නේදී මැදිහත් වෙලා යමක් කරන්න පුළුවන් ප්‍රමාණය ඉතාම විරලයි. ඉතාම පොඩ්ඩයි. නමුත් ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා රටවැසියාගේ සිතුම් පැතුම් ගැන ඒගොල්ලන්ට අවබෝධයක් ලබා දෙන්න. ඒගොල්ලෝ මේ ප්‍රශ්නේදී මතු බලාපොරොත්තු වුණා කියලා අපිට දැනුම් ලබා ගන්න. සංවිධානයට ඒකේ කිසිම එහෙම නොකරන්න කිසිම හේතුවක් නැහැ. සෝන්නාකල දෙවෙනි ප්‍රශ්නේ කියන්නේ. මේ ආරාධනාවක් නම් ලැබෙන්නේ නැහැ. රජේ ඉතින්න්නේ නැහැ ආරාධනාවක් කරයි කියලා රජේ දන්නවා. මම සාමාන්‍ය ප්‍රතිපත්ති මත පිළිලා වැඩ කරන පුද්ගලයෙක් කියලා. වාසිතකා කෙටි අරමුණු සඳහා යන පුද්ගලයෙක් නෙවෙයි කියලා. ඒකන්ද මම හිතන්නේ ඒ ආරාධනාවට කවදාවත් දෙන්න හේතුත් නැහැ කියලා.
නැත්නම් මේ ප්‍රශ්නේ ආපෙත් ගැන මම සතුටු වෙනවා. ඒ යුද්ධයේ අන්තිම කාලේ කිට්ටුව මට සුමානයක් පමණ රටින් පිට වෙලා ඉන්න සිද්ධ වුණා. 11 වෙනිදා ඉඳලා මේ මාසේ 17 වෙනිදා වෙනකන්. ඒක චීනයට යෑමට තිබුණ සංවිධානය කළ තිබුණ සංචාරයක් පස්පාරක් කල්දාලා තිබුණ සංචාරයක්. ඒ සංචාරය කල්දාලා දාලා අන්තිමට රජයේ මුදලින් ඒ යන නිලධාරීන්ට බලපත්‍ර පවා අරගෙන ඒ නවතු පළවල් හෝටල් පවා බුක් කරලා රජයේ මුදල් ඒකට යොදවලා තිබුණ හින්දා ඒ වෙලේ ඒක ආපහු කල් දාන්න හරි කැන්සල් කරන්න හරි බැරි තත්ත්වයක් තිබුණා. ඒක හේතුවක්. අනිත් එක ඒ යුද්ධය සමහරුන්ට ඔය සුමානයට සීමා වෙලා තිබුණාට මගේ රණවිමේ හිටපු සෙබළුන්ටයි ඒක අවුරුදු 2යි මාස 9ක යුද්ධයක්. මාවිල්ලාව වලින් පටන් ගත්ත දවසේ ඉඳලම අපි එකම ආකාරයෙන් එකම භයානක එකම දුෂ්කර යුද්ධයකට මුහුණ දුන්න හැමදාම. ඒක කිසි කාලයක සමහරව යුද්ධ ගැන හිතන්න පටන් ගත්තේ යුද්ධයක් යනවා නේද කියලා ඇස්සරුනේ මේ බලන්න පටන් ගත්තේ මේකේ ජය කොටිය දාන්න ඕන්න මෙන්න කියනකොට. ඒතරම් ඒගොල්ලෝ යුද්ධයක් අත යනවාද කියලා ගණන් ගත්තේ නැහැ. අපිට එක හා සමානවම මට එක හා සමාන වාකීමක් තිබුණා යුද්ධ පටන් ගත්ත දවසේ ඉඳලා. දුෂ්කරයි භයානකයි ජීවිත හානි සිද්ධ වුණා. ඒකේ වෙනසක් තිබ්බේ නැහැ අන්තිම සුමානයේද යුද්ධ පටන්ත මාවිල්ලා අරුවල්ද කියලා කිසි වෙනසක් තිබුණේ නැහැ. නමුත් එකක් මම කියන්න කැමතියි අපි යුද්ධේ පුදුකුඩිරුප්පු කියන ප්‍රදේශයේ මුලදී එතෙන්දී ත්‍ස්වාදීන් 400ක් පමණ විනාශයලා 135ක් අපි අත්අඩංගුවට ගත්තා. එතන හිටියේ ඒ 535 ත්‍ස්වාදීන්ගේ හිටපු බලගතුම සටන්කාමීන් කොටස. ඒගොල්ලෝ කොටු වෙලා පුදුකුඩිරුප්පු වලදී ඝාතනය වුණා. ඊට පස්සේ යුද්ධේ මුවා තිබුණ අපත්තය මගේ අරුණා යුද්ධේ. ඊට පස්සේ ත්‍ස්වාදීන් අපි සීමා හිර කරේ මූදු වෙරළ තීරයට පමණයි. නැතිකණ්ඩාල් කලපුවටත් එනිහිර මූදු වෙරළ තීරයට අතර ප්‍රදේශයට ත්‍ස්වාදීන් කොටු වුණා. ඊළාට අප්‍රේල් 19 වෙනිදා අපි වෙල්ලමුල්ලි වයිකාල් වලට පායකෙල්ල කරලා එතෙන්දී ත්‍ස්වාදීන් සම කොටු වෙලා හිටපු ජනතාවගෙන් 1,15,000ක් මුදවා ගත්තා. මුදවා ගත්තාන් පස්සේ මූදු වෙරළ තීරයේ කිලෝමීටර් 8ක තීරුවකට තමයි දිග කිලෝමීටර් 8ක් පළල කිලෝමීටර් 1.5 පවන තීරුවකට තමයි ත්‍ස්වාදීන් අප්‍රේල් 19 වෙනිදාන් පසු ගලා හිටියේ. එතකොට ඒ අවස්ථාවේ ඉඳලා ඒ යුද්ධේ තිබුණේ අපිට ඇත්තටම තිබුණේ නිකන් අර බුල්ඩෝසර් එකක් නැත්නම් ගල් රෝලක් පෙරලාගෙන යනවා වගේ. ගල් රෝලක බ්‍රේක් අත ඇරියනම් ඉදිරියට යනවනේ පල්ලමක. අන්න ඒ වගේ තත්ත්වයකට යුද්ධය ඇවිල්ලා තිබුණේ අප්‍රේල් 19 වෙනිදා පස්සේ ඇත්තටම. එතකොට ඒක අමුතුවෙන් ජෙනරල් කෙනෙකුට හරි එහෙම නැත්නම් ජෙනරල්ටත් වඩා යුද ශිල්පය දන්න ලේකම් කෙනෙකුට හරි එහෙමත් නැත්නම් වෙන අක්විති කෙනෙකුට හරි ඇවිල්ලා කරන්න යුද්ධයක් තිබුණේ නැහැ. එතකොට තිබුණේ මේක අර නවත්තන්න බැරි ගමනක්. ඒ ගමන ජයග්‍රහණය කරා යනවා. සක්සුලක්ෂයක ඒක ගල් රෝල පෙරලි යනවා. යමුදාව උතුරු ඉඳලා දකුණට දිනපතාම මීටර් 500ක් 600ක් ඔය වගේ ගමන් කර ආවා. ඇත්තටම ඊට පස්සේ තිබුණේ අර දෙක ලුටිනල්ලාගේ සාජන්ලාගේ කෝප්පල්ලා යුද්ධයක්. ජනරල්ලාට හමුදාපතිවරුන්ට කරන්න දෙයක් එතන තිබුණේ නැහැ. මට එතකොට තිබුණා රාජකාරියෝ වගේම තමයි මම හිතන්නේ ඒ අවස්ථාවේ දුර්ලභ තිබුණේ තව මහා ජනතාව 85000 තව ඇතුළේ හිර වෙලා හිටියේ. ඒ ජනතාව එළියට ගන්න එක විතරයි මට හවපති කෙනෙක් හැටියට ඒ වෙලාවේ ඔළුවට තිබුණ බරකට තිබුණා. නැත්නම් යුද්ධය ඉවර වෙනවා. ඒ යුද්ධය අර ජයගනු වල පල්ලයට පෙරලි යනවා කියන එක ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. ඒකන්ද ඒ කාලය ඇතුළත සුමානයක් එතන නොහිටියට ඒ දෙක ලුතිනල්ලා ඒ කෝප්‍රලේ සාජන්ලා ඒ යුද්ධය ඉවර කරනවා කියන එක සැකයක් තිබ්බේ නැහැ. කොහොම වුණත් මම රටේ පිට හිටපු සුමානෙත් මගේ කාර්ය මණ්ඩලය සිටියන් චන්ද්‍රිකා දුරකථන හැමාංශේ හැමදේම අරන් ගිහිල්ලා ඒ ඊනේ හිටපු කාලයත් ඒ යුද්ධය දවස් 3 පාරක් මේ සේනා කටයුතුරුන්ට කතා කර ඒ සැලසුමේ සිටියන් දිගහැරගෙන ඒ යුද්ධය කොළඹින් මෙහෙවපු ආකාරයටම මෙහෙවුවා. ඒ යුද්ධ මෙහෙවනකොට කොළඹද, ගාල්ලේද, චීනේද, රුසියාවේද තියෙන උඩම තියෙන මොකද උත්තර ද්‍රවයේද කියලා වෙනසක් නැහැ. ඒ හමුදාපතිසේ කාර්ය මණ්ඩලයේ සිටියන් ටිකයි ඒ සංනිවේදන උපකරණ ටිකයි තියෙනවා. ඒ හමුදාපති කෙනෙක් කියන්නේ
ඉස්සරහට දුවලා ගිහලා ග්‍රෙනේඩ් විසි කරගෙන ඉන්න කෙනෙක් නෙවෙයිනේ. ඒ ඉතින් කාලේ තිබුණේ ග්‍රෙනේඩ් වලින් ගහගහ කරන තමයි කෝස්වල සාජයන්ට. ඒක අන්දා මගේ උත්තරේ සාර්ථකයි ඔබතුමිය ප්‍රශ්නෙට. ඔබතුමා අන්තිම සුභානේ කතා කරන්නේ යුද්ධයක් කියන දෙයක් ගැන අවබෝධයක් නැති අඩු ගන්න යුද්ධයක් ගැන ලියපු පොතක්වත් කියවන්න නැති කට්ටිය වගේ. ජනරල් ඔබතුමා අදහස් කරනකොට මේ ඔක්කොගේ මොකක්ද තුනා වෝටර්ස් කියලා ඔබ රාජ්‍ය පත්‍රේ නම් ආටිකල්යක් දැක්ක වෝටර්ස් ගෝ කියලා එකක්. ඒකමද? ඔබට ඒක ගැන අදහස් කියන්නේ. මම මේ පොත කියුවේ නෑ ඇත්තටම. මේක තියෙන්නේ කවුරු කියන්නේ පොත තියෙන්නේ? ඒ කවුරු හරි යුද්ධය කියන්නේ ඒ නම දාලා තියෙන්නේ මොකද ඒ විදියට? ඔය කියලා කවුරු හරි කියපු කෙනෙක් ඉන්නවද? ඇයි ඒ පොතේ නම දාලා තියෙන්නේ? Prabhakaran? Kokili Prabhakaran? Oh, whether he surrendered and he was killed after that? It was, the battle started 17th night at 2 o'clock. I was in full command, control, because I landed 17th night, 9 o'clock, came from China. Last battle started 2 o'clock night, went on till 19th morning, 10 o'clock. So it happened around Nathikanda Lagoon in 3 different locations. Finally, the battle was being fought in Mangrove, north of Nagal. There were about 100 terrorists who were surrounded in the Mangrove, in the north of Nathikanda. 18th evening troops killed about 70 of them. Last 30 terrorists were killed only 19 morning. And we found Prabhakaran's body there. That's all Prabhakaran. I have a case at 2 o'clock, but they got an advance here outside. I won't answer like that. I got a snack. But a Karunakar land. That's why important. Both promoters say that you will not join any party under anybody's leadership. What does it mean when you are talking about fighting together common opposition? I said common opposition. I'll be in a common opposition. I already have a party, and I am the leader of that party. So it's very unfair for you to ask the leader of one party to go and join another party under another leader. But I said the common opposition. When we form that, we should not waste time or come to any controversies about selecting the leader or various issues like that. What is important is to form the opposition. Thank you very much. ඔබතුමාට අපි බහුගිය දවසට දැක්ක රජයෙන් ඔබතුමාගේ ජෙනරාල් පදවිය අහෝසි කරා. නමුත් දැන් මේ මෙකිනිකලම ආමන්ත්‍රණය කර ඔබතුමාට ජෙනරාල් කියලා. ඔබතුමා නිදහසෙන් පස්සේ ඔබතුමාට මේ ජෙනරාල් පදවිය නැවත ලැබුණාද? මගේ ජෙනරාල් පදවිය මට අහිමි කරේ නැහැ. දැනුත් ඒ ජෙනරාල් පදවිය මට පිරිනමලා මට ජෙනරාල් කියලා කතා කරන්නේ මේ රටේ ජනතාව. මට ජනතාව කියලා ලාංකීය හඬ රේඩියෝ එල්වි රේඩියෝ වංශ කතාවේ සයිබර් අවකාශ අතික්‍රමණය රේඩියෝ එල්වි ළඟදීම බලාපොරොත්තු වන්න New way to the motherland. මව්බිමට අලුත් මගක් අපගේ ගුවන්විදුලි නාලිකා පිළිබඳ ඔබගේ අදහස් අපට කියන්න. අපට ලියන්න. අපගේ විද්‍යුත් තැපෑල radio@lankanvoice.com